බණ ඇසීම කියලා කියන කටයුත්ත සුලභ කටයුත්තක්. බණ අහනකොට ඔබ පැවතිය යුත්තේ කොහොමද කියන කාරණාවත් ඒ නිසාම ඔබට මනවින් අවබෝධ වෙලා තියෙනවා ඇති. නමුත් ධර්මදේශනාවක් ආරම්භ කරන්න పూర్වයෙන් මේ සිහිපත් කිරීම සිහි කර යුතු නිසාවෙන්ම බණහන වෙලාවට ඔබත් එක්ක බණහන අනිත් අයට බාධාවක් නොවන විදිහට ඔබේ කායික වාචික පැවැත්ම පවත්වා ගත්තොත් ගොඩාක් වටිනවා. ඒ කියන්නේ ඔබ ළඟ ඉන්න ඔබේ හිතවතා ඥාතිවරයා වෙන්න පුළුවන් කවුරුන් හෝ ඔහුට බණහන්න බාධාවක් වෙනවා නම් ඔබේ වචනය සහ ඔබේ කායික හැසිරීම ඒක වළක්වා ගැනීම සඳහා ඔබ ඔබේ කය සහ වචනය දෙක සංවර කරගත යුතු වෙනවා. ඒත් එක්කම වර්තමාන කාලේ අපිට තවත් බාධාවක් තියෙනවා. ඒ තමයි ඔබ අතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථනය. ඕකත් පිටපු ගමන් රින්ග්ටෝන් එකක් එහෙම වැදුනොත් ළඟ ඉන්න කෙනාට විතරක් නෙවෙයි ගොඩක් අයගේ අවධානය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ජංගම දුරකථන නිහඬ කරගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබටත් මේක ඉතාම වැදගත්. ඔබේ ඇස ජංගම දුරකථනයෙන් ඉවත් කරගන්න එක මේ ඉදිරිපස ඉන්න අය නම් බොහෝ වෙලාවට එහෙම නොකරાવી. නමුත් මට නොපෙනෙන මානෙ ඉන්න හුඟක් ඇත්තන්ට ඕක නිතරම මතට එන්න පුළුවන්. ආමුදුරු බණ කියන ගමන් ස්ක්‍රීන් එකේ ඉහළ පහළ යන්න ගියොත් එහෙම ඒකත් ඔබට බණහන්න බාධාවක් වගේම ඔබත් එක්ක ළඟ ඉන්න අයටත් ඒක බාධාවක් වේවි. ඒ නිසා කය වචනය සංවර කරගන්න මේ පැයක තරම් කාලයක් පමණ මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. හැබැයි ඒ කාලය ඔබට වටින කාලයක් බවට පත් කරගන්න නම් ඔබේ හිතත් එක අරමුණක තියාගන්න වෙනවාමයි. ඒ නිසා සිත, කය, වචනය කියන පිටුරම මේ කෙරෙන කටයුත්තට පමණක් පවත්වාගෙන කටයුතු කරොත් ඔබට පුළුවන් මේ පැයක තරම් වටින කාලය අර්ථවත් කාලයක් ජීවිතයට ගෙවුණු කියලා සතුටු වෙන්න. ධර්මදේශනාවේ මාතෘකාවට යොමු වෙන කලින් අපි අපේ ජීවිතයට ධර්මය මොනතරම් ප්‍රයෝජනවත් එකක්ද කියලා දැනගෙනම ධර්මයට යොමු වෙනවා නම් වටිනවා. දැන් ඇත්තටම මේ මිය පරලෝක ගොස් සිටින අපේ මල්ලිකා ගුරුතුමිය ජීවත් වෙන කාලේ මේ ඇත්ත ඇසුරු කරපු නිසා මට දැනගන්න ලැබුණ නිසා එතුමිය ධර්මය ගොඩක් ඇසුරු කරපු ගුරු මාතාවක්. ඒ වගේම ජීවිතයේ යථාව පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරපු ගුරු මාතාවක්. ඒ නිසා තමන්ගේ අසනීප තත්වයන් මත උනත් තාම නිරෝගීවත් මනසකින් යුක්තව ඒ වගේම හොඳ සිහි කල්පනාවෙන් යුතුව කටයුතු කරපු මව්තුමියක්. මේක ඇය ධර්මයේ තුලින් ලැබපු සක්්‍යතාවය, හැකියාව සහ අවබෝධය තුළ ඇති කරගත්ත නිපුණත්වය. අපිට ඒක ඉතාම වැදගත් ආදර්ශයක්. ඒ නිසා ඒ තුලින්ම පැහැදිලි වෙනවා මිනිස්සුන්ට ධර්මයේ මොනතරම් වැදගත් වෙනවද කියලා. බුදුදහම කියන එක ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සම්බුද්ධ දේශනා මුල් වෙච්ච එකක්. එහි අන්තර්ගත වෙන ධර්ම කාරණා සංඛ්‍යාව අපි ඇත්ත නිකන් කට වචනෙට කියනවා 84000ක් කියලා. ස්කන්ධමය වශයෙන් 84000ක් ත්‍රිපිටකය තුල තියෙනවා කියන එක ගණනය කරලා තියෙනවා. ඉතින් අද දවසේ මම දේශනා කරන්නේ ස්කන්ධ 84000න් එක ස්කන්ධයක් විතරයි. එතකොට තව ඊට වඩා ගණනක් ඉතුරු වෙලා තියෙනවා. නමුත් මේ එක ධර්මස්කන්ධයක් ගැන වුණත් කතා කරලා තේරුම් කරගන්න අපිට පැයක් මදි. ඒ තරම් ඒක ගැඹුරු. ඒ නිසා වඩාත් සංක්ෂිප්ත වන විදිහට තමයි මේ කාරණාව දේශනා කරන්නේ. ලෝතුරා බුදුහාමුදුරු දේශනා කරපු ධර්ම සහ ආගම මේ දෙක හුඟක් වෙනාවට වර්තමානයේ අපි පටලගෙන තියෙනවා. ඒ නිසා ධර්ම දේශනාව ආරම්භ කරන්න పూర్වයෙන් මම ඔබට යෝජනාවක් කරනවා. සිත, කය, වචනේ සංවර කරගන්නවා වගේ මේ වෙන විට ඔබ ධර්මයේ පිළිබඳව දරන යම් මතයක් ඇති. මොකද මිනිස්සුන්ට නිදහස තියෙනවා එක එක මත දරන්න. ඒකට කිසිදු බාධාවක් නැහැ. ඔබත් මේ විදිහට බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ පිළිබඳව විවිධ මත දරන්නෙක් වෙන්න පුළුවන්. සමහර දේශනාවන් පිළිබඳව ඔබ පිළිගැනීමක් ඇති. සමහර දේශනාවන් පිළිබඳව ඔබ පිළිගැනීමෙන් තොර ඇති. උදාහරණයක් ඇටියට ලෝකේ තියෙනවා බුදුදහමේ සූත්‍ර සහ විනය විතරක් පිළිගන්න සම්ප්‍රදායක් තියෙනවා. අපේ රටෙත් එහෙම සම්ප්‍රදායන් තියෙනවා. ඒගොල්ලෝ අභිධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. සූත්‍ර සහ විනය විතරයි පිළිගන්නේ. එතකොට සූත්‍ර සහ විනය විතරක් පිළිගන්න උගත් දාර්ශනික පදනම නැත්නම් ආගමේ සම්ප්‍රදායන් වල ආත්මවාදී විදිහට තමයි බුදුදහමේ ඉගැන්වීම් දැකේ. ඒ කියන්නේ
ඒගොල්ලෝ උගන්වන්නේ බුදුහාමුදුරන්ගේ දහමුණක් මිනිස්සු මරුණාම මේ මිනිස්යාම ඉපදෙනවා අපිට ආත්ම ගණනාවක් තියෙනවා මරණයෙන් පස්සේ අපිම තව තැනක ඉපදෙනවා ඒ වගේ ආත්ම කේන්ද්‍රීයව ආත්ම සංකල්පයේ පදනම් කරගෙන මම කියන සංකල්පය පදනම් කරගෙන තමයි දර්ශනය පිළිඅරගෙන තියෙන්නේ. ලංකාවෙත් එහෙම දර්ශනයක් තියෙනවා. පිළිගත්ත හාමුදුරුවෝත් තියෙනවා. ඊළඟට අභිධර්මයේ සූත්‍ර විනය කියන ත්‍රිපිටකයම පිළිඅරගෙන ධර්මය ඇසුරු කරන පිරිසකුත් තියෙනවා. සමහර අය අභිධර්මයේ විතරක් කරගෙන බුදුදහම භෞතිකවාදීව දකින පිරිසකුත් තියෙනවා. ඒ කාණ්ඩ තුනම අපේ රටේ ජීවත් වෙනවා, ලෝකෙ ජීවත් වෙනවා. ඒතර අභිධර්මයේ විතරක් ගත්තොත් ඒගොල්ලෝ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ භෞතිකවාදී දේශනයක් කරපු කෙනෙක්. ඒ සියල්ල සුද්ධාෂ්ටක වලින් අවසන් වෙනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අෂ්ටක හතරෙන් අවසන් කියන කතන්දරේ ඒගොල්ලෝ පිළිගන්නේ. ආත්ම සංකල්පය ඔයගේ දේවල් පිළිගන්නේ නැහැ. එතකොට පුනබ්භව සංකල්ප පව පිළිගන්නේ නැහැ. මරණයෙන් පස්සේ සියල්ල අවසන්. ඒ කියන දර්ශනයක් අභිධර්මයේ ඇසුරු කරන අය භෞතිකවාදීව ඇති කරගෙන දෙයක්. තව පිරිසක් ඉන්නවා ධර්මං කලින් කිව්ව කතන්දරේ සූත්‍ර විනය විතරක් කරගෙන ආත්ම සංකල්පය වදනම් කරගත්ත පිරිසක්. හැබැයි වැදගත් වෙන්නේ මේ සූත්‍ර විනය අභිධර්ම කියන මේ ත්‍රිපිටකයම ඇසුරු කරගෙන ගොඩනගාගත්ත දර්ශනය. අන්න ඒකට කියනවා හේතුඵලවාදී දර්ශනයක් කියලා. එතකොට හැබෑවටම බුද්ධ දේශනාව හේතුඵලවාදී දර්ශනයක්. ඒක නිසා ඔබ මේ වෙලාවේදී අර කලින් සඳහන් කරපු තැන් දෙකෙන් එකක ඔබ ඉන්නවා නම් මොහොතකට ඒ තැන් දෙකෙන් ඉවත් වෙන්න. ඔබ දරන පෞද්ගලික මතයෙන් ඉවත් වෙලා විවෘත මනසක් ඇති කරගන්න මේ වෙලාවේ. එතකොට මේ කියන කාරණාවන් පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න ඔබට සාධාරණ හැකියාවක් තියෙනවා. හැබැයි ඔබ අර පරණ දරන මතය ඇතුළම හිර වෙලා ඉඳගෙන ආමුදුරු දේශනා කරන දහම් කරුණු ඔබේ බකට් එකට දාගන්න උත්සාහ කරනවා නම් හුඟක් වෙලාවට ඔබට මේ දහම් කාරණාව නිර්වෘල්ව තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා පැරණි මතවාද තුලින් මිදලා විවෘත මනසකින් යුක්තව මේ දහම් දේශනාවට සූදානම් වෙන්න. ප්‍රඥාවේ කොටස් තුනක් තියෙනවා ආකාර තුනක්. එකක් වෙනවා උච්ඡංග පඤ්ඤා, අනික වෙනවා පුතු පඤ්ඤා, තව කොටසක් වෙනවා අවකුච්ච පඤ්ඤා කියලා. මිනිස්සුන්ගේ ප්‍රඥාව ඔය ආකාර තුනෙන් යුක්තයි. මෙතන ඉන්නවා තුනම සමහරවිට. තුනෙන් දෙකක් මෙතන ඉන්න පුළුවන්, එකක් නැති වෙන්නත් පුළුවන්. පළවෙනි එක තමයි උච්ඡංග පඤ්ඤා කියලා. සාමාන්‍ය ලෝකේ වැඩිපුරම ඉන්නේ අය. ඒ කියන්නේ යාළුවා නිකන් උපමා කරනවා සිදුරු සහිත කලයක් හැටියට. දැන් කලයට වතුර දාන්න පුළුවන් අපිට. හැබැයි සිදුරක් තිබ්බොත් මොකද වෙන්නේ? දාන වතුර ටික යටින් යනවා. හැබැයි සිදුරුවෙන් වතුර යන්න අපිට නැවත කලයේ පුරවනවා නම් කලයේ හිස්නොමි තියාගන්න පුළුවන්. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු උච්ඡංග පඤ්ඤාව විතරක් කරේ. මේ මතක් කරගන්න දේ හිතපු ගමන් අමතක වෙනවා. භාවිතේ නැති වුණාම අමතක වෙනවා. ඒක සාමාන්‍යයි. ඒක තමයි ලෝකේ ප්‍රධානම ලක්ෂණය. අපි මෙතන ඉන්න බහුතරේ උච්ඡංග පඤ්ඤා. කියන්නේ උගත් කරාට අමතක වෙනවා. බැහැර වෙනවා. ඒ නිසා අපි නැවත මතක් කරගන්නවා. ඕක තමයි අපේ ක්‍රමය. ඊළඟට දෙවෙනි කොටස තමයි පුතු පඤ්ඤා. පුතු පඤ්ඤා කියලා කියන්නේ ලෝක ජනගහනයේ 102ක් විතර වගේ ඉන්න පිරිසක්. ඒගොල්ලන්ට දෙයක් එහෙම ලේසියකින් අමතක වෙන්නේ නැහැ. අර හිරින් නැති කලයක් වගේ. කාලයක් රඳා පවතින දාපු වතුර ටික. ඒ වගේ පුතු පඤ්ඤා කියන ප්‍රඥාව සහිත බුද්ධලයන්ට දෙයක් කී සැනින් වැටෙන අවබෝධ කරගන්න පුළුවන් නුවණක් තියෙනවා. තුන්වෙනි කණ්ඩායම මම මෙතන නෑ කියලා කිව්වේ. සමහරවිට මෙතෙන් දෙන්නේ නෑ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට කියන අවතුච්ච පඤ්ඤා. මුලින් අතට හරවපු කලයක් වගේ. වතුර දාන්න බෑනේ. අපි වැක්කිරුවට අහකට යනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අන් අයගේ අදහස් සහ කරුණු පිළිගන්නේ නෑ. ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මම මෙතන නෑ කියන්නේ. ඒ බනහන් දෙන්නේ නෑ ඒගොල්ලෝ. බනහන් දෙන්නේ පිළිගන්න සූදානම් පිරිසක්. අවබෝධය සඳහා විවෘත වන පිරිසක්. අවකුජ්ජ පඤ්ඤා සහිත කට්ටිය ධර්ම දේශනා ශ්‍රවණය කරන්න එන්නේ නැහැ. කුමන හෝ කාරණාවකින් අම්මත් එක්ක හරි තාත්තත් එක්ක හරි නෝනත් එක්ක හරි මහත්තයත් එක්ක හරි වුණා නම් ඇවිල්ලා ඉඳගෙන ඉන්න නිසා නැත්තම් එහෙම ස්වාධීනව හිතලා බනහන්න යොමු වෙන පිරිසක් නෙවෙයි. ඒ නිසා ඔබ කොතනද ඉන්නේ කියන ඔබ තීරණය කරන්න. ඔබ ඉන්නේ නම් සිදුරු සහිත කලයක නම් මේ අහන දහම් කාරණාවන් නැවත හොයන්නට වෙනවා, විමසන්නට වෙනවා. නැත්තම් ඔබට මේක මගහැරෙනවා. ඒ නිසා ඔය සූදානම ඇතුව අද ධර්ම දේශනාවේ මාතෘකාවට යමු. මම අද ඔබට මාතෘකා කරගත්තේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායට අයත් වන කොටසක් තිබෙනවා. මේකේ තියෙනවා කොටස් 10ක්.
අපි ඒකක නිපාත, දික නිපාත ආදී වශයෙන් නිපාත කරලා තියෙන්නේ. ආන්ගේ නිපාත 10න් දසක නිපාතයේ තියෙනවා පඨම පඤ්ඤාසකේ වග්ගයක්. ඒකට කියන්නේ නාත වග්ගය කියලා. මේ වග්ගයේ තියෙන සූත්‍ර දේශනා අතර එක සූත්‍රයක් තියෙනවා පඨම ဒုတိ ය කියලා නම් දෙකෙන්ම තියෙනවා පඨම නාතකරණ සූත්‍රය කියලා. පඨම නාතකරණ සූත්‍රය. අන්නේ සූත්‍රයේ අන්තර්ගතය තමයි අද දවසේ ධර්මයේ මාතෘකාව කරගත්තේ. ඒක තෝරගන්න හේතුවක් තියෙනවා. මේ අදාළ අපේ ගුරුතුමියගේ ජීවිතයත් එක්ක සහ ඇයවට එකතුණු පිරිසත් එක්කම තමයි මෙතුමා මට ධර්ම දේශනාවට ආරාධනා කරනකොටම මට හිතුණා මේ සූත්‍ර දේශනාවෙන් එදාට බණ කිව්වොත් වටීවි කියලා. මේ නාතකරණ සූත්‍රයේ නාතකරණ කියන වචනේ තේරුම තමයි නාත කියලා කියන්නේ පිහිට. පිහිට පිනිස පවතින කරුණු කියන්නේ. නාතකරණ ධම්ම. අපේ පිහිටට පවතින කරුණු. අන්න ඒක තමයි මේ සූත්‍රයේ වචනේ තේරුම. එතකොට මෙතනදී බුදුහාමුදුරු දේශනා කරනවා සනාතා භික්ඛවේ මානාතා. මේ මහණෙනි සනාතව. ඒ කියන්නේ පිහිටක් සහිතව ජීවත් වෙන්න. මානාතා අනාත වෙන්න එපා. අනාතා භික්ඛවේ විහෙරති දුක්ඛ. අනාතව ජීවත් වීම හරිම දුකයි. අනාතව වාසය කරන එක හරිම දුකක්. ඒ නිසා ඔබ සනාතව ජීවත් වෙන්න. දැන් මේ හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක් නෙමෙයි මේක. ඒ නිසා මේක ගිඩි පිටින්ම ඔබට ගන්න බෑ. එහෙම ගත්තොත් එහෙම ඔබට සිවුරක් දාගන්න වෙනවා. අපි සමහර දේවල් අපිට ඕන විදිහට නම්ම ගන්න වෙනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය එහෙම ඔබට ගත්තොත් එහෙම ඒක ගැටලුවක්. නමුත් මේ අන්තර්ගතය ඔබේ ගිහි ජීවිතයට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක අදාළ කොටස් කරක් අපි පෙරා ගන්නවා. එතකොට බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා නාත වෙන්න එපා කියලා. දැන් ඔබ හිතනවාද ඔබ මේ වෙනකොට අනාතයි කියලා? මේ වෙනම අනාත පුච්චලෙද සනාත පුච්චලෙද? ඔබ හිතනකොට කියන නෑ මම අනාත නෑ. මට අම්මා ඉන්නවා, මට තාත්තා ඉන්නවා, මට දරුවෝ ඉන්නවා, මට නෑදෑයෝ ඉන්නවා, යාළුවෝ ඉන්නවා. එහෙම අනාත වෙලා නෑ. අපි හිතන්නේ එහෙම. හැබැයි ඇත්තටම අපි අනාතද සනාතද කියලා දැනගන්න මේ අහන්නකෝ ධර්ම දේශනාව. මොකක් වෙලාවට ඔබට තේරිය ඇත්තටම අපි අනාතයි තාම කියලා. දැන් ඔය කියන අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ යාළුවෝ ඔක්කොම ඉන්නවනේ. ඒගොල්ලන්ට ඔබට පිහිට වෙන්න පුළුවන් කොහොමද? කොහොමද ඔබට පිහිට වෙන්න පුළුවන්? ප්‍රත්‍යයෙන් විතරයි. කන්න දෙන්න පුළුවන්, අදින්න බලදින්න දෙන්න පුළුවන් නේ. ඉන්න හිටින්න හදලා දෙන්න පුළුවන්, ලෙඩ දුක දෙහෙත් දෙන්න පුළුවන්. ඔය ටික විතරයි. වෙන පුළුවන් විදිහක් කියනවා කියන්න බෑ. ප්‍රත්‍යයෙන් විතරයි. වෙන විදිහක් නෑ. ආහාර පාන ආදී අපි පාවිච්චි කරන දේවල්ෙන් අපිට පිහිට වෙනවා මිසක් වෙන පැත්තකින් පිහිට වෙන්නේ නැහැ. උදාහරණයක් මේ මවුතුමිය එතුමිය මිය පරලව යන අසනීපයක් හේතු වුණා. මේ යාළුවෝ නේද ඔක්කොම හැම දෙයකම සංග්‍රහ කරන්නේ. සංග්‍රහ කරා. මේකම මතක් කරා. විතර උයන්න උනේම නැහැ කියලා. ඒ තරමටම යාළුවෝ මිත්‍රයෝ, කල්යාණ මිත්‍රයෝ උදව් කරා. මම පුළුවන් උපරිම ඇයට උදව් කරා. පුළුවන් මට නතර කරගන්න. පත්යෙන් විතර අපිට සංග්‍රහ කරන්න පුළුවන්. ඇයට නාද කාරණාවන් උනේ ඔබම නෙවෙයි. නාද කාරණාවන් උනේ වෙන දේවල් ටිකක්. බුදුහාමුදුරුවෝ ඒකමයි දේශනා කරන්නේ මහණෙනි අපිට නාතකරණයේ පිණිස පවතින කරුණු 10ක් තියෙනවා. 10ක් තියෙනවා මෙතනදී මේ සූත්‍ර දේශනා කතා කරන ඔය 10. ඒ නාතකරණ ධර්ම 10 තමයි අපේ පිළිහිටට පවතින්නේ. එතකොට පිළිහිටට පවතින පුච්චලය නෙවෙයි පුච්චලයන් පිළිහිටට පවතිනවා කියලා හිතාගෙන ඉන්න කට්ටිය හිතා ගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒගොල්ලන්ගෙන් අපිට ලැබෙන ප්‍රත්‍ය සංග්‍රහයක් විතරයි, භෞතික සංග්‍රහයක් විතරයි අපේ අම්මා තාත්තා නෑදෑයන්ට දෙන්නේ. ඒ නිසා මනුස්සයාට ඊට වඩා වැදගත් කාරණා 10ක් තියෙනවා තමන්ගේ පිළිහිට පිණිස පවතින. පිළිහිට කියන වචනේ තාවකාලික එකක් වෙන්න බෑ. ඒක අපි සමස්තයටම නිවන් දකින තුරු අපිට පිළිහිට පිණිස පවතින කරුණු ටිකක් වෙනවා. දැන් මෙලොව ජීවිතේට විතරක් පිළිහිට වෙනවා නම් වැඩක් නෑ. මේ භවයට පමණක් පිහිට පවතිනවන වැඩක් නැහැ. ඒ නිසා මුළු සසරටම නිර්වාණ අවබෝධය පසක් කරගන්න තෙක්ම සාංශාරිකව අපිට පිහිට පිණිස පවතින ධර්ම කරුණු ටිකක් තමයි වැඩගත් වෙන්නේ. අන්න ඒ නිසා තමයි අද දවසේ මේ සූත්‍ර දේශනාවේ මේ නාථකරණ ධම්ම පිළිබඳව අපි කතා කරන්න වෙන්නේ. බුදුහාමුදුරුවෝ එතනදී පැහැදිලි කරනවා පුනච පරම් වික්‍රවේ
නාත කරන ධර්ම සීලවා. සීලවා කියලා කියන්නේ සිල්වත්කම. මිනිහගේ ජීවිතයට නාත කරන ධර්මයක් හැටියට වැදගත් වෙන පළවෙනිම දේ සීලය. සිල්වත්කම. සිල්වත්කම කියන එක නර්ථ දක්වන්නේ අපිට පුංචි ළමයින්ටත් අපි උගන්වලා ඇතිනේ. මේ සීලය කියන්නේ පුතේ කායෙහි වචනයෙහි සංවර තමයි. ඔච්චරනේ. සරලම අදහස. කායික වාචික සංවරය සීලයයි කියලා කියන්නේ. ඇත්තටම සීලය කියලා කියන්නේ චර්යාත්මකව පුච්චලයක් තුළ අපේක්ෂා කරන ඉක්මුණු බව. චර්යාත්මකයි. ඒ කියන්නේ යාගේ කායික සහ වාචික ක්‍රියාවලිය ඇතුලේ අපි අපේක්ෂා කරන දේ. මේක මෙහෙම කරන්න පුළුවන්. කෙනෙකුට බල කරලා කායික වාචික සංවරය හදන්න පුළුවන්. ඒක හරි ලේසි. කොහොමද බල කරන්නේ? දණ්ඩ බය ඇති කරන්න පුළුවන්. දුක්ගති බය ඇති කරලා කරන්න පුළුවන්. දණ්ඩ බය කියලා කියන්නේ ඔයා කෑ ගැහුවොත් මම ඔයාලට ගහනවා. මම දඬුවමට ගුටි කන්න බය නිසා කෑ නොගහයි. හරි. ඔයා දැඟලුවොත් එහෙනම් මම ඔයාට මෙන්න මේ පනිෂ්මන්ට් එක දෙනවා. කියන අපි බය කරනවා. දණ්ඩ බය ඇති කරලා සංවරය හදන්න පුළුවන්. ඒක හැබැයි පුතේ తాවකාලිකයි. මේ ඒව දිගු කාලීන නැහැ. ඒ අපි කියනවා සමහර වෙලාවට මට තියෙන බය හින්දා මං ඉන්නකම් දඟලන්නේ නැතුව ඉන්නවා. කෑ ගහන්න නැතුව. හැබැයි මම නැතුව තමයි. අන්නාට තමයි. ඒ නිසා ඒක සදහා වැදගත්ම කාරණාවක් නේ. අනිත් එක දුක්ගති බය. දුගතියට බය කරලා අපි මේක කරොත් අපායම අපාය ගියොත් මෙන්න මේ දඬුවම හම්බ වෙනවා. යම රජුව මෙන්න මෙහෙම එකක් කරනවා කියලා පොඩි අයට එහෙම අපි ඔක කරනවා නේ. දුක්ගති බය හදනවා. එතකොට දුගතියට තියෙන බය නිසා සමහරලාට කාය වචන දෙක සංවර කරගෙන ඉන්නවා. හැබැයි ওই දෙකටම වඩා වැදගත් බුදුහාමුදුරුවෝ අපේක්ෂා කරපු සංවරය සීලය තමයි. සීලය රැකීමේ යථාව අවබෝධ කරගෙන සීල රැකීම. දැන් උදාහරණයක් ගන්නකොට ප්‍රාණඝාතයෙන් වැළකෙන කෙනා සත්තු මරපුවාම අපාය යන හින්දා නම් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නේ. සත්තු මරණ එක වැරද්දක්. නේද? ඒක කරොත් මට බැනුම් අහන්න වෙයි. අම්මගෙන් ගුටි කන්න වෙයි. අන්න එහෙමනම් සත්තු මරණ එක වැරද්දක්. ඊට වඩා වැදගත් නැත්නම් මම සත්තු නොමර ඉන්නේ. මේ ලෝකේ හැම සතෙක්ම ජීවත් වෙන්න ආසයි. මැරෙන්න අකමැති. කවුරු හරි කෙනෙක් මාව මරන්න හදනකොට මට දැනෙන හැඟීමම තමයි මම තව කෙනෙක්ව මරන්න හදනකොට එයාටත් දැනෙන්නේ. මම අකමැති දේ මම තවත් කෙනෙකුට කරන එක සුදුසු නෑ කියන අවබෝධයෙන් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවනම් අර දෙන්නටම වඩා යා ශ්‍රේෂ්ඨයි. අපි හදන්න ඕන සීලවා කියන පුජ්‍යල එතෙත්. එහෙම නැතුව දඬුවමට දුගතියට බය සීලයේ සංවරකම හදාගෙන ඉන්නවා කියන එක නෙවෙයි වැදගත්ම දේ. එතකොට අපි කතා කරන ඔය කියන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, සුරාපාන මේ කියන දුස්චරිත පහෙන් යමෙක් වැළකෙන්න උත්සාහ කරනකොට එයා ඒ වැළකීම සිද්ධ කරන්නේ දුගති බය හෝ දණ්ඩ බය නිසා නොවේ. මේ යථාර්ථයේ තේරුම් අරගෙන මම අකමැති දෙයක් අපි හිතට කියනවා තමා උපමා කරගෙන දකින දර්ශනේ තමාව තේරුම් අරගෙන තමා විදිහට මන්නය දෙස දකින විදිහ ඒ විදිහට නම් එයා ශ්‍රේෂ්ඨතම සීලවා සිල්වතෙක්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙතනදී සිල්වත්කම කියලා කියන්නේ නාත කරන ධර්මයක් උඩ. එහෙම වෙන්නේ කොහොමද? සීලේ ආනිසංස ගැන කතා කරනකොට ඔය දසුත්තර සූත්‍ර දේශනාවේ ඊට පස්සේ අපි ඔය පසු කාලීනව ලියවිච්ච විනය පිටකයට ලියවිච්ච අටුවාවක් වන බුද්ධඝෝසාමුදුරුවෝ ලියපු විසුද්ධි මාර්ගයේ සීලානිසංස කතා කියන කොටසේ සීලේ ආනිසංස ගැන කතා කරනවා. ඒ සීලේ ආනිසංස ගැන කතා කරනකොට කාරණා පහක් දේශනා කරලා තියෙනවා. පළවෙනි එක තමයි සිල්වන්ත කෙනෙක් මහත් වූ භෝග සම්පත් ලබන්නේ වෙනවා. ඒ කියන්නේ සීලවන්ත භාවය තුළ යාට භවභෝග සම්පත් වර්ධනය වෙනවා. ඇත්තනේ. දුස්සීල කෙනාගේ ධනය, දීපල හානි වෙනවා මිසක් රැකෙන්නේ නැහැ. ඒව නාස්ති වෙනවා. හැබැයි සිල්වත් කෙනාගේ ඒ ධනය, දීපල ආරක්ෂා වෙනවා. තව අභිවර්ධනය වෙනවා. ඒක ටිකක් වැඩි වෙනවා. උත්තර බලන්න. සරලව නිකන් හිතන්නකෝ මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සුගේ ධනය රැකෙනවද විනාශ වෙනවද? එතනම තියෙනවා උදාහරණ එකක් විතරයි. එතකොට සීල රැකීමේ කාර්යසංශය තමයි බහුභෝග සම්පත් බහුල වෙනවා. කීර්ති සද්දෝ කීර්තිය පැතිරෙනවා. සිල්වත් කෙනෙක්ගේ කීර්තිය. දැන් අපේ බුදුහාමුදුරුවෝ ගැන අපි කතා කරනකොට උන්වහන්සේට වඳින
හැම වෙලාවකම අපි ගරු කරනකොට උන්වහන්සේගේ නවරහදී බුදුගුණ ඉස්සරහාම කියන බුදුගුණ මොකක්ද? අරහන්නේ. අරහන් නම් වනසේක කියලා කියන්නේ. අරහන් කියන එකේ අදහස රහසින්වත් පවු නොකරපු සියලු ක්ලේශයන් දුරු කරපු පූජාවන්ට සුදුසු. එතකොට එතන අපි බලන්නේ සීලය. රහසින්වත් පවු කරලා නැහැ. හරි සිතුලක්. මේ හොඳ ආචාර ධර්ම වලින් යුක්ත චරිතයක්. ඒ නිසා බුදුහාමුදුරන්ට අපි පුද පූජා කරන්නේ, වඳින්නේ, ගරු කරන්නේ නේ. ඒකයි. එහෙනම් මිනිස්සෙගේ අපි විශේෂයෙන්ම අපේක්ෂා කරනවා සිල්වත් බව. සමාජය තුලත් එහෙම තමයි. ඔබ ඇසුරු කරන ඔබේ ඥාතියා මිත්‍රයා තුළ ඔබ අපේක්ෂා කරන සිල්වත් බව. අනේ මිනිස්සයා මෙහෙම යහපත් මිනිස්සෙක් කියලා කියන්නේ. ඕනම කෙනෙකුගේ සීලයෙන් තමයි අපි උරුමන්නේ. ඒ නිසා සීලය කියලා කියන්නේ පුජ්‍යලයාට කීර්තිය හදන තැනක්. එයා කීර්තිමත් කෙනෙක් වෙනවා සමාජය තුළ සිල්වත් වෙනකොට. ඒ වගේම තමයි ඕනෑම පිරිසක් මැද්දට බිය නැතුව යන්න පුළුවන්කම තියෙනවා. දැන් දුසිල්වත් කෙනාට සමහර තැන්වල පෙනී සිටින්න බෑ. හිතන්නකෝ. හොරකම් කරන මිනිස්සෙක් ඉන්නවා. එයාට සමාජයේ සමහර තැන්වලට ගිහිලා ඍජුව පෙනී සිටින්න බෑ. නේද? එයා හැංගෙනවා ඒ තැන්වල. අර සූත්‍ර දේශනාවක් තියෙනවා ඒත් අහලා නැති හටහනාදී සූත්‍රේ. අහනවනේ එක දෙවි කෙනෙක් ඇයි බුදුහාමුදුරන්ට සමහර යක්කු කැමති සමහර යක්කු අකමැති කියලා. එතකොට මච්චිමා යක්කා මහව විදිහට අහනවා. එතනදී අහනකොට උත්තරේ හම්බ වෙනවා රස උත්තරයක්. බුදුහාමුදුරන්ට කැමති වෙන්න හේතුවත් අකමැති වෙනවා. සමහර යක්කු වෙනවා පානාතිපාතා. ප්‍රාණඝාතය කරනවා. බුදුහාමුදුරෝ ප්‍රාණඝාතය කරන්න එපා කියලා බණ කියනවා. එතකොට ප්‍රාණඝාතය කරන යක්කු බුදුහාමුදුරන්ට අකමැතියි. සමහර යක්කු වෙනවා හොරකම් කරනවා. බුදුහාමුදුරුවෝ හොරකම් කරන්න එපා කියලා බණ කියනවා. ඒ නිසා හොරකම් කරන යක්කු බුදුහාමුදුරන්ට කැමතියි. ওই විදිහට කාමී වර්ධව ඇසිරෙ බොරු කියන වර්ධවි පාවිච්චි කරන්නේ. මේ පංච දුස්චරිත කරන යක්කු වචන පැත්තකට දාන්නත් නේ. යක්කු කියන වචනේ අපි අයින් කරමු. මිනිස්සු කියලා දාන්න. එතකොට මේ පංච දුස්චරිත වල යෙදෙන මිනිස්සු බුදුහාමුදුරන්ට අකමැතියි. ඇයි? බුදුහාමුදුරුවෝ ඒව කරන්න එපා කියලා ධර්මයේ දේශනා කරන කෙනෙක්. එතකොට පන්සලේ හාමුදුරුවෝත් ඒකමනේ කියන්නේ නේ. එහෙනම් පැහැදිලි කතාවක්. එතකොට අපි සීල රකින්නේ නැත්නම් නිතරම අපි පන්සලෙන් ඈත් වෙනවා. නේද? යහපත් සමාජය ඇසුරින් ඈත් වෙනවා. අපි නිතරම එකතු වෙනවා. ඒ දුක්චරිතවල නිරත වෙන සමාජ කණ්ඩායමේ ඇසුරට. අසත්පුරුෂ සේවනට එකතු වෙනවා. සත්පුරුෂ ඇසුරෙන් බැහැර වෙනවා. එතකොට එයා යන්න තවත් මොකද වෙන්නේ? ඒ අසත් ඇසුරම එයාගේ ජීවිතේ වෙනවා. නිකන් මෙහෙම හිතන්නකෝ. නරක පැත්ත වරදම නරක වෙලාම යනවානේ. හොඳ පැත්තට යමුනොත් හොඳ වෙලා යහපත් වෙලා යනවා. නරක පැත්තට දත්ම දින්න ටික කතන්දරේ වගේ තමයි. ඔබ දවසක් දත් නැද්ද නැත්තම් ඔබට තේරෙනවා සතියක් දත් නැත්ද නැත්තම් මාසයක් දත්ම දින්න දෙන්න. ඒ වගේ තමයි. අයහපතෙන් යහපතෙන් බැහැර වෙලා අයහපතට බර වෙච්ච මිනිස්සු නරක වෙලා යනවා. නරක වෙලා යන කන්දුන් දෙරකන් නරක වෙන තමයි. නිසා හොඳ විතර පිරිසිදු වෙන මනුස්සයාට සීලෙන් පිරිසිදු වෙන්න පුළුවන්. ඒ සීල පාරිශුද්ධත්වයේ තියෙන කෙනා එහෙම වෙන්නේ නැහැ. ඒකෝට ඇසුරෙන් බැහැර වෙනවා. සමහර තැන් වලට එයා බැහැර වෙලා යනවා ඉන්නේ නැහැ. මේ විශේෂයෙන් පොලිසියෙන් එහෙම දැක්කම කොහොමද පස්සට යන්නේ? වැරදි වැඩ කරන මිනිස්සු. එතකොට තුන්වෙනි කාරණාව තමයි සිහි මුලා නෙමෙයි. මේ කතා කරේ තුන්වෙනි කාරණාව පිරිසක් මැදට බය නැතුව යන්න පුළුවන්කම ලැබෙනවා. හතරවෙනි කාරණාව තමයි සිහි මුලා නොවි මරණයටපත් වෙනවා. මරණකොට හොඳ සිහියෙන් මරණයටපත් වෙනවා සීලවත් ඇත්තෝ. ඒක හොඳටම අපි දැකලා තියෙනවා. දැන් අපේ පන්සලට ඇසුරු කරන සමහර උපාසකම් වල මේ යනකොට මම හොඳටම දැකපු දෙයක්. හොඳ සිහි කල්පනාවෙන් තමයි යන්නේ. හැබැයි සමහර තැන්වල මම දැකලා තියෙන සිල් සමාදන් වුණා සිහි විකල් වෙන මරණයටපත් වෙන අවස්ථා තියෙනවා. ඒකට හේතු තියෙනවා. සිල් රැකීම කියලා කියන්නේ එකක්. සිල් සමාදන් වීම කියන්නේ තව එකක්. දැන් සමහර වෙලාවට අපි පුදුරු සරුව දාගෙන පොයට අට සිල් ගත්තත් නේ සීල ප්‍රතිපත්තිය තුළ පිළිතලා හිටියේ නැත්තම් සමාජයේ පෙනුන සීල් ගත්තා ඒකට ඇත්තටම සීලය තුළ පිළිතලා නැති නිසා සමහර විට සිහි මුලා නොවි මරණයටපත් නොවෙන්න පුළුවන්. එන සිහි මුලා නොවි හොඳ සිහි කල්පනාවෙන් ජීවිතය සමගන්නේ හොඳ සිල්වත් අය. ඒ වගේම තමයි මරණයෙන් පසු සුගතියක උපදිනවා. හොඳ සිහියෙන් මේ යන කට්ටිය හොඳ කල්පනාවෙන් ඉන්නවා කියලා කියන්නේ එයා මරණය කියන අත්දැකීමට මුහුණ දීලා තියෙන කිසිම බයකින් තොරව. අනිවාර්යෙන් මරණයෙන් පස්සේ මම කිසිම දවසක දුගතියක උපදින්නේ නැහැ කියන ස්ථීර අදහසක් හෝ සතු තියෙනවා. ඒ නිසා තමයි මරණයට බිය නොවී මුහුණ දෙන්නේ. මරණයට බිය වුණු ගමන් සිහි මුලා වෙනවා.
එහෙම නොවි මරණය කියන අත්දැකීම බාරගත්ත නිසා මරණයෙන් පස්සේ අනිවාර්යයෙන් සුගතියක ප්‍රතිසන්දිගත වෙනවා. ඒක ඉතාම වැදගත්. එතකොට බලන්නකො දැන් මේ සිල්වත් භව කියන එක අපිට නාටකරණයක් වෙන හැටි. මෙලව නාටකරණයක් වෙනවා. මෙලවදී අපේ ආරක්ෂාව සහ පිහිටපණ පවතිනවා. පරලොවටත් නාටකරණයක් වෙනවා. මරණයෙන් පස්සේ සුගතියක උපදින්න හේතු වෙන්නේ. මොන බුදුහාමුදුරුවෝ පළවෙනි කාරණාව කියනවා. දෙවෙනි කාරණාව තමයි බහුශ්‍රත භව කියන එක. බහුසත්‍ය භාවය. බහුසත්‍ය. මෙතනයි බහුශ්‍රත භව කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති භව කියන වචනය උනාට බුදුහාමුදුරුවෝ අර්ථකථ දක්වන්නේ මේක ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භව කියන්නේ. ඒ කියන්නේ දහමෙහි බහුශ්‍රතයක් වෙනවා කියන්නේ. දහම පිළිබඳව බොහෝ ඇසූ පිරූ තැන්. ඇසූ පිරූ වචන දෙකක් තියෙනවානේ. අහලා පුරලා තියෙන කෙනෙක් වෙන්න ඕන. අහනවා කියන එක පුරනවා කියන එක අරකට. අපි දැන් පාරමිතා පුරනවා. පූර්ණය කරනවා. මොකද පූර්ණය කරනවා කියලා කියන්නේ? පුරනවා පූර්ණය කරනවා කියලා කියන්නේ. දැන් දාන පාරමිතාව පුරන කෙනා දානෙ දෙන්න ඕනනේ. ඒක පැහැදිලිව ක්‍රියාවෙන් ප්‍රායෝගිකව ක්‍රියාවෙන් කරපු කෙනෙක් වෙනවා. එහෙනම් අසූදේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන කෙනා තමයි බහුසත්‍ය කෙනා කියලා කියන්නේ. මෙතන අදහස් කරන්නේ නැහැ ගොඩක් දේවල් දන්න කෙනා කියලා. නේ. අසාපුරුදු බව, කලපුරුදු බව දෙකම තියෙනවා. එතකොට අපේ ජීවිතයේ බහුසුත බව කියන්නේ ඒක. දැන් ධර්මයේ පිළිබඳව බහුසුතේ කියලා කියන්නේ එයා ධර්මයේ දැනගෙන තියෙනවා සහ දැනගත්ත ධර්මයේ තුල හැසිරෙන කෙනෙක්. දන්න ධර්මයේ තුල හැසිරෙන කෙනෙක්. මම මෙතනදී අදහස් කරන්නේ ඔක්කොම ත්‍රිපිටකයම දැනගත්තා කියන එක නෙමෙයි කියන්නේ. දන්න දහම තුල ප්‍රායෝගිකව ක්‍රියාශීලීව හැසිරෙන කෙනෙක් තමයි බහුසත්‍ය කියලා කියන්නේ. එතකොට ඒක නාත කරන ධර්මයක්. දැන් ඔබ හිතන්න සත්තු මරණ එක හොඳ නැහැ කියලා දැනගෙන තියෙන ඔබේ දැනුම. ඔබ අවබෝධ කරගන්නවා ප්‍රාණඝාතය කියලා කියන්නේ අයහපත් චර්යාවක් කියලා. දැන් ඔබ ප්‍රතිපත්තියේ ප්‍රාණඝාතය කරන්නේත් නැහැ. ප්‍රාණඝාතය අනුමත කරන්නේත් නැහැ. ප්‍රාණඝාතය කරන උන්ට උදව් කරන්නේත් නැහැ. අනුබල දෙන්නේත් නැහැ. ඔන්න ඔබ ප්‍රතිපත්තිගත වෙලා තියෙනවා. ඒක තමයි ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනාගේ ලක්ෂණය. ප්‍රාණඝාතය නොකිරීම සහ අනුමත නොකිරීම අනුබල නොදීම උදව්වක්වත් එකක්වත් නැහැ. කවුරු හරි කෙනෙක් මෙතන සතෙක් මරනවා නම් මම සද්ද නැතු වෙන්න ඔබට ඕන නම් මරාගන්න මට මොකද මරන්නේ කියලා. දැන් මම උදව් කිරීමක් නේද කරන්නේ? එයාට ඒ ප්‍රාණඝාත අකුසලේ කරන මම උදව් කරනවා. නිහඬව සිටින උදව්වක්. ඒක ඔබේ චර්යාව මොකක් වෙනවද? ඔක කරන්න එපා. ඔබ වළක්වීම සඳහා උත්සාහයක් ගන්නවා. හරි. මටත් ගහලා එයා සතා මරනවා නම් ඔබ දැන් හිතරිද්ද ගන්න එපා. අයියෝ මං ඉස්සරහේ සතා මැරුවේ මට බැරි වුණානේ කපන්න. නෑ උත්සාහ කරා. ඔහුගේ කර්මය ප්‍රබල වුණාම අපිට ඉතින් අර බුදුහාමුදුරන්ට දේවදත්ත හාමුදුරන්ව පාලනය කරගන්න බැරි වෙච්ච තැන තියෙනවද නේ? ඒ නිසා අපිට ඔහුගේ කර්මය ප්‍රබල වුණාම අපේ චර්යාව ප්‍රබල වෙන්නේ නැහැ. ඔහු ඊ වරක්. අපි උත්සාහයක් කරා නම් ඔබ සාර්ථකයි. ඔබ එතනදී හිත අවුල් කරගන්න හොඳ නැහැ. අයියෝ මම දව කරා වගේ වෙනවා කියලා. හැබැයි ඔබ නිහඬව හිටියනම් කරමු දවුවා. ඒ නිසා මෙතනදී මේ බහුසත්‍ය භව කියන එකේදී තේරුම් ගන්න ඕන අපි දන්නවා මේක වැරදි කියලා. වැරදි කියලා දැනගත්ත දේ තුලින් වැළකීලා යහපතේ යෙදෙන එක තමයි බහුසත්‍ය පිළිගැනීමේ ලක්ෂණය. දැන් ඒක නාටකරණයක් නෙවෙයි. පිළිද පිණිස පවතින. ඔබ නරක දේ අකටයුත්ත පිළිබඳ හොඳ දැනුමක් ඇති කරගෙන ඒයින් වැළකීලා යහපත් දේ යෙදෙන එක. ඒක ඔබේ මෙලෝ පිණිස වගේම පරලෝ පිණිසක් පිළිද පවතිනවා. දැන් ධර්මයේ තුල හැසිරෙන්න ධර්මයේ තුලින් ආරක්ෂා වෙනවා කියලා අපි අහලා තියෙනවා. ධම්මෝ හවේරක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න හොඳට මතක තියාගන්න. මන කටපාඩම් කරගත්ත කෙනා එහෙම නෙවෙයි. මේ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ තුලින් ආරක්ෂා වෙනවා. හැසිරෙන කෙනා. ඒ නිසා අපි ධර්මයේ හැසිරෙනවා නම් ධර්මයේ තුලම අපිට ආරක්ෂාව සැලසෙලා තියෙනවා නිතරම. ඒක තමයි වැදගත්ම. බහුසත්‍ය පුජ්‍යලයාට ඒක අනිවාර්යෙන් මේ විදිහට බලන්න ඕනේ. ඊළඟ එක තමයි කල්යාණ මිත්‍රතා. නාටකර්ම ධර්මයක්. කල්යාණ මිත්‍රයසුර. කල්යාණ කියන්නේ යහපත් මිතුරෙක්. ජීවිතේ මිනිස්සෙකුට ලැබෙන්න ඕන වාසනාවන්ත එකක්. බුදුහාමුදුරු අපේක්ෂා කරපු බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලා පවා සමහර තැන්වල කියලා තියෙනවා. මහණෙනි නිවන් දකින්න කටයුතු කරන ඔබට උදව් පිණිස පවතින හොඳම දේ තමයි කල්යාණ මිත්‍රත්වය. මේ ශාසනය රඳා පවතිනම කල්යාණ මිත්‍රයන් එක්ක. ඒක ඉතාම වැදගත්. මොකද අපිව අයහපතට අරගෙන යන මිත්‍රයෝ ඕන තරම් ඉන්නවා.
අරක්කු බෝතලෙට එකතු කරගන්න. නරක වැඩවලට එකතු කරගන්න ඕන තරම් යාළුවෝ ඉන්නවා. පිනට දහමට එකතු කරගෙන යහපතට එකතු කරගෙන කටයුතු කරන්න යාළුවෝ ගොඩක් අඩුයි. ඒ නිසා ඔබේ ඉන්නවා නම් මිත්‍රයෙක් ඔබ නිතරම අපි අනුරාධපුරේ යනවා යන්න වන්දනාවකින් හොඳ යාළුවෙක්. ඒවට යාළුවෝ නඩ ගහගෙන ඉන්නේ. අපේ ගෙදර බණක් තියෙන බණ අහන්න එන්න කියලා ඔබට ආරාධනා කරනවා හොඳ ගත කියන හොඳ යාළුවෙක්. අපේ ගෙදර මේක තියෙන පාටියක් බෝතල් 4ක් විතර ගෙනත් තියෙන එනවද සෙට් වෙන්න කියලා අහනවා නම් හොඳට තේරුම් ගන්න අපාය සහය මිත්‍රයෙක්. පිරිහීමට උදව් කරන යාළුවෙක්. ඒ නිසා මේ මිත්‍රත්වයේ තේරුම් ගන්න ඕනේ. සමහර වෙලාවට සමහර අය මිත්‍රත්වයෙන් අඳුරගන්නේ හරි වැරදියි. ඔන්න මගේ යාළුවෙක් ඉන්නවා මිනිස්සයා මාත් එක්ක අපායට යන්නත් යන්න එනවා. අන්න යාළුවේ කියන්නේ. හැබැයි ඇත්තට මෙයා යාළුවෙක් නෙවෙයි. හොඳ යාළුවා අපායට යන්න දෙන්නේ නැහැ. යාළුවට අපායට යන්න දෙන්නේ නැහැ. යාළුවා අපායෙන් මුදවන කෙනෙක් වෙන්න ඕන. මේ කල්යාණ මිත්‍ර ඇසුර බුදුහාමුදුරු මේ සසරේ ප්‍රාර්ථනා කරන එකම ප්‍රාර්ථනාවකට හඳුන්වලා තියෙනවා. මේ සංසාරේ අනිත් එකක්වත් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. පින්කමක් කරලා වුණාම මොකද? කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඒකේ තරම් දුර්ලභයි. හොඳ යාළුවෝ හම්බෙන්න එක. හොඳ යාළුවෙක් ආශ්‍රය කරන්නේ නැත්නම් බුදුහාමුදුරු අපිට යෝජනා කරලා තියෙන මොකක්ද? තනියෙන් ඉන්න. ආශ්‍රය කරන්න යන්න එපා වැඩිය. හොඳ අය ආශ්‍රය කරන්නේ නැත්නම් තනියම ඉන්න. එතනින් අදහස් කරන්නේ නැහැ මේ ඇසුර කියන එක මතක තියාගන්න. මිත්‍රත්වය සහ ඇසුර වෙනස් ඈ. මිත්‍රත්වය ඇසුර වෙනස්. ඒක තේරුම් ගන්න ඕනේ. ඇසුර කියලා කියන්නේ අපි මිත්‍රත්වයේ ඉන්න කෙනාගේ ජීවිතේට යම් යම් දේවල් චරිතායනය කරගන්න. එකතු කරගන්නවා. එයා පරිත්‍යාගශීලී කෙනෙක්. ඒ නිසා මාත් පරිත්‍යාගශීලී කෙනෙක්. මගේ යාළුවා හරි ප්‍රියවචන කතා කරන කෙනෙක්. ඒ නිසා මාත් ප්‍රියවචන කතා කරන කෙනෙක්. අපිට එහෙම හම්බ වෙනවා මිත්‍රයෝ. දැන් සාසනෙත් අපිට එහෙම මිත්‍රයෝ හම්බ වෙනවා. සමහර මිත්‍රයෝ ගාවේ හොඳ දේවල් අපි උකහා ගන්නවා. එයා බාලියෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ කාගේ හරි තියෙනවා නම් යහපත් ගුණ ධර්ම සහ චර්යාවක්. ඒව අපි ආශ්‍රය කරගන්න. ඒක තමයි ඇසුර කියන්නේ. දැන් මම කියන්නේ මිත්‍ර ඇසුර කියන එක කල්යාණ මිත්‍ර ඇසුර වෙන්න ඕනේ. අනිත් මිත්‍ර ඇසුර කරන්න යන්න එපා. එයාලත් එක්ක කතා බහ කරන්න, එකට ඉන්න, සුවදුක් ਵਿਚාරන්න, කරදරයක් වුණාම කියලා උදව් කරන්න. ඒව මිත්‍රත්වය. හැබැයි එයාගේ තියෙන ගුණධර්ම සහ චර්යාවන් අපි ඇසුරු කරන්නේ නැහැ. මොකද ඒ චර්යාවන් සහ ගුණධර්ම අපිට සුදුසු නොවන නිසා. දැන් මගේ යාළුවා හොඳට බොනවා කෙනෙක් අන්නකො. එයා හැමදාම හවසට ඩ්‍රින්ක් එකක් ගන්නවා. මාත් ඒක පුරුදු වෙනවා නම්. ඒක පාප මිත්‍ර කියලා. යාළුවා බොනවා කියලා මම බොන්න ඕනේ නැහැ. යාළුවා බොනවා නම් දීපුනේ. අපි වළක්වන්න උත්සාහ කරනවා බොන්න එපා කියලා. හැබැයි අපි ඒකට එකතු වෙන්න යන්නේ. යාළුවා ගාව තියෙන නරක ගති ගුණයක්. අපිත් එක්ක පුරුදු කරගන්නවා නම් ඒක වැරදි. ඒ ඇසුර හොඳයි. කල්යාණ මිත්‍ර ඇසුර තමයි වැදගත්. නිසා සමහර වෙලාවට ජීවිතේ අපිට කල්යාණ මිත්‍ර හම්බෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර නොවන අම්මා තාත්තා හම්බෙන දරුවෝ ඉන්නවා. සමහර දරුවන්ට කල්යාණ මිත්‍ර දෙමව්පියෝ නැහැ. හොඳ දේවල් පුරුදු කරලා ගුණ යහපත්කම් හදලා සමාජයට දාන්න උත්සාහ කරන්නේ සමහර අම්මලා. හොරකම් කරන්න පුරුදු කරනවා, බොරු කියන්න පුරුදු කරනවා නේ. ඔව්. මෙතන ටීචර් වෙනවා ගොඩක්. ඉස්කෝලේ අර එක වසරට එහෙම ළමයි දානකොට අම්මලා ගියා බොරු කියන ගන්න ළමයි. පුතේ අරුත් කියන්නේ නැහැ. ගෙවල් තියෙන මේ හරිය කියලා. අර කුලියට ගත්ත ගෙදර ඇඩ්‍රස් එකට නේ හදන්නේ. එහෙම දාලා බොරු කියන්න උගන්වනවා. හොරකම් කරන්නත් උගන්වනවා. වෛර කරන්නත් උගන්වනවා ඉස්කෝලේ. අර ළමයාත් එක්කම කතා කරලා අහු වෙන්නත් එපා, ළඟින් ඉන්නත් එපා. ටීචර් දීලා කියනවා. ටීචර් මේ අපේ පුතා අරයත් එක්ක තියන්න එපා. එයා නරකයි. පරිපූර්ණ පිළිගුත් වෙනවා. එහෙම තමයි අපි තමයි කියන්නේ. ඒ අසත්පුරුෂ සම්බන්ධ තාත්තලා කල්යාණ මිත්‍ර නෙමෙයි ඒගොල්ලෝ. මේ නිසා සමහරවිට ඔබ වාසනාවන්ත ඇති. ඔබ ගුණ දහමට එකතු කරලා බොරු කියන්න එපා, පුතේ ඇත්ත කියන්න, හොරකම් කරන්න එපා, අනුන්ගේ දේවල් ගන්න එපා කියලා. මට එහෙම ආරංචියක් තියෙනවා. අපි දැන් ওই දහම් පාසලේ ඉඳලා බොරු කීවරස තහන තියදී එක ළමයෙක් මොකක් හරි පොඩි චිපාංගයක් ගෙදර අරන් ගිහලා තාත්තා ඒ වෙලේ මට අහපුව ගෙනත් දුන්නා. අපේ දරුවෝ අරන් ගිහලා මේක කියන්නේ. පොඩි දෙයක් මේ රුපියල් 5-6ක විතර පොඩි සෙල්ලම් වලු. හැබැයි තාත්තා හරි අවබෝධ ආමුදුන අපේ දරුවා මේක අරන් ගිහලා මටත් හරි ලැජ්ජයි. මේක මේ අදාළ දරුවට දෙන්න කියලා ගෙනත් දුන්නා. මේ දෙහෙම තාත්තා ළමයි ඉන්නවා. සමහර දරුවෝ ගෙදරට පෑනක් ගෙනාවුවම එයාගේ පෑනක් නෝන පෑනක් ගෙදරන ආයෙත් මේක වැරදි තිබුණා හම්බුණා කියලා ගණන් ගන්නත් කතා කළා. හැබැයි චූටි දෙයක් තමයි පටන් ගන්න. ඊට පස්සේ ඉතින් රාජ්‍ය ආයතන ගිහලා ලොකු දේවල් හොරගන්න යන්නේ ඒකට. අර පොඩි කාලේ හැදුවා නම් හරි. ඒ නිසා කල්යාණ මිත්‍ර අම්මා තාත්තලා හම්බ වෙන්නේ. කල්යාණ මිත්‍ර දරුවෝ ලැබෙන්නේ නැහැ. බලන්න සමහර අම්මා තාත්තලා දරුවෝ ලැබෙන්නේ නැහැ කල්යාණ මිත්‍ර.
අම්මව තාත්තව යහපතේ යොදවන හොඳ මිතුරු වගේ ඉන්න දරුවෝ හම්බ වෙන්නේ නැහැ. වන්දනා ගමනක් යන්නේ වන්දනකොට සත්ත පහක් දෙන්නට දරුවෝ ඉන්නේ. එහෙම දෙමව්පියන්ලා කල්යාණ මිත්‍ර දරුවෝ ලැබෙන නැති තැන් තියෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර දිරිණක් ස්වාමි පුරුෂයෙක් එකක් හරි දුර්ලභයි. තමන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන දිරිණක් ස්වාමි පුරුෂයෙක් මොන වෙනකක් අපි සසරේ ලබන්න ඕන තවත් එක වාසනාවක් ගන්නවා. ඒ වගේම තමයි ඒ වගේම තමයි කල්යාණ මිත්‍ර යාළුවෝ ටිකක් හම්බෙන එක. ඔයාලගේ පාසලේ ආයතනයේ ගමේ සංවිධානයේ කල්යාණ මිත්‍රයෝ ටිකක් එකතු වෙලා ඉන්න එකක් දුර්ලභයි. නිසා කල්යාණ මිත්‍ර ඇසුර කියනක නාත කරන ධර්මයක්. ජීවිතයේ ඉතාම පිළිත පිළිස පවතින දහමක් හැටියට. බුදුහාමුදුරුවෝ නාත කරන සූත්‍රෙදි පැහැදිලි කරනවා. ඊළඟ කාරණාව තමයි සුවච භාවය කියන්නේ. සුවච සුවචෝ කියන වචනේ පෙරේ හඳුන්වන්නේ කීකරු බව. දැන් මේ කීකරු කියන වචනේ හුඟක් අම්මලෙම වැරදි ඉඳලා. අපි කියන දේ අහන එක තමයි කීකරු කියලා කියන්නේ. කියන දේ අහන එක නෙවෙයි කීකරු වෙන්නේ. දැන් හිතන්න කොහොමද? අහිංසක කියලා කියන්නේ අඟුලිමාල කතාවේ අහිංසක කියලා කියන්නේ කීකරු ශිෂ්‍යයෙක් නෙවෙයි. අපි කියනවා අහිංසකරු කීකරු කියලා නෑ. අහිංසක කීකරු කියන්නේ ඇයි? ගුරුවරයා කියනවා ගුරු පඬුරු හැටියට මට මිනිස්සු 1000ක් මරලා ගෙනත් දෙන්නද. කීකරු ශිෂ්‍යයෙක් හැටියට ඒක පිළිගත්තා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි කීකරු සුවච කියන වචනේ තේරුම තමයි ගුරුවරයා වුණ කවුරු හරි කෙනා යහපත දෙවියන් කරන අවවාදයෙන් මනෝවාදයෙන් නම් කියනවා. අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ගුරුවරයා වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඔබට ඔබේ යහපත වෙනුවෙන් අවවාදයක් කරාම ඒ අවවාදයේ පිළිගන්නා ස්වභාවය තමයි කීකරු බව කියන්නේ. ඒක නාට කරන ධර්මයක්. ඒක අපේ පිළිගැනීමේ පවතින ධර්මයක්. දැන් උගත් වෙලාවට අපේ දැන් වර්තමාන ළමයි හරි අපහසුයෙන් හදාගන්නේ. මෙතන ගුරුවරුත් ගන්න දෙයක් කිව්වහම ඒක පිළිගන්නවා. යහපත වෙනුවෙන් කියන දේ පිළිගන්නවා. වෙන කියන්නේ ඔබ කරන්න එපා පුතේ කියලා කියනවා. ඒක කියන්නේ දරුවගේ යහපත වෙනුවෙන්. හැබැයි මේ කාරණාව පිළිගන්නේ නැති දරුවෝ අපිට මොනවද? දැන් එයාට සුවච බව කියන එක නැහැ. මේ දරුවට සුවච බව කියන එක නැහැ. ඒ නිසා තමයි මේ අවවාද ප්‍රතික්ෂේප කරන්නේ. මේ අවවාදයට ගැටෙන්නේ. ඒක දරුවා ගාව තියෙන දුරට. හැබැයි ඒක එයාට අනාථ කාරණාවක් නෙවෙයි. ඒ අවවාදයේ ප්‍රතික්ෂේප කිරීමේ අනාගත ප්‍රතිඵලය අපි දකිනවා ඊට පස්සේ. එදා ගුරුවරයා දුන්න යහපත් මඟ පෙන්වීම නෑනේ කියන තැනට වැටිච්ච දරුවෝ අපිට මොන ගේනවා පස්සේ. නැන්දන් එහෙම කතා කරනවා. මේ ඒ දවස්වල හාමුදුරු දීපු දේවල් අහුවනම් අද මේ වගේ අතුක්කන ජීවිතයක් මට හම්බෙන්නේ. හරි අපහසුයෙන් හදාගන්නේ. මෙතන ගුරුවරුත් ගන්න දෙයක් කිව්වහම ඒක පිළිගන්නවා. යහපත වෙනුවෙන් කියන දේ පිළිගන්නවා. වෙන කියන්නේ ඔබ කරන්න එපා පුතේ කියලා කියනවා. ඒක කියන්නේ දරුවගේ යහපත වෙනුවෙන්. හැබැයි මේ කාරණාව පිළිගන්නේ නැති දරුවෝ අපිට මොනවද? දැන් එයාට සුවච බව කියන එක නැහැ. මේ දරුවට සුවච බව කියන එක නැහැ. ඒ නිසා තමයි මේ අවවාදය ප්‍රතික්ෂේප කරන්නේ. මේ අවවාදයට ගැටෙන්නේ. ඒක දරුවා ගාව තියෙන දුරට. හැබැයි ඒක එයාට අනාථ කාරණාවක් නෙවෙයි. ඒ අවවාදයේ ප්‍රතික්ෂේප කිරීමේ අනාගත ප්‍රතිඵලය අපි දකිනවා ඊට පස්සේ. එදා ගුරුවරයා දුන්න යහපත් මඟ පෙන්වීම කරුත් වෙනවා. තමන්ට නිශ්චිත රැකියාවක් නැතුව සමහර වෙලාවට විවාහය සිද්ධ කරනකොට එහෙම දරුවෝ හම්බුණා. මේ දුසස් පෙළ කරන දරුවෝ සමහර කාලේ හදා ගන්න ඕන සම්බන්ධතා. ඒකලක හොඳට අවවාද මම කියන පුතේ ඕක නම් හරියන්නේ අනාගතය ගැන හිතලා වැඩ කරන කෙනෙක් හිටියේ. පස්සේ මොන ගැහුණාම මං ඉතින් අහනවා කොහෙන් අර මේ දවස්වල ප්‍රාණ සමාන කොට ගලපු පරිදි කියලා. එයා හම්බුනේ මේ කෙනෙක් දැන්ලා. කොහොම කියන්නේ. ඒ වගේ වරද්දකට තන් ජීවිතේ හම්බ වෙන අයත් එතකොට කියන හාමුදුරුවෝ දා කීපේ හරි.
ඒ ගුරුවරයෙක් කියලා කියන්නේ දුර දක්නාසු නුවණක් තියෙන කෙනෙක්. එයාට අනාගතේ දකින්න පුළුවන්. දරුවෙක්ගේ හැරීම වචනේ පවා ගුරුවරයා බොහෝ දුර දැකලා කතා කරනවා. ඒ නිසා දරුවෝ නම් මෙසේ නොවුනොත් එහෙම ගුරුවරයාගේ වචනයට බොහෝ දරුවට ජීවිතේක අනාගත කාරණාවක් වෙනවා. ඒ නිසා සුවච බව කියලා කියන්නේ නාද කාරණාවක්. අපේ යහපත පිණිස ආරක්ෂාව පිණිස පවතින කාරණාවක් වෙනවා. ජීවිතයේ සුවච බව. දැන් මේ වෙලාවේ සුවච බව තියෙනවා මොකද මේ බණහනට. මේ ආමුදුනේ දේශනා කරන යහපත් කාරණා පිළිගන්න පුළුවන් ගතියක් අපිට තියෙනවා. ඒක නැති වුණොත් එහෙම මේව ගණන් ගන්නන්නේ ආමුදුනේ කිව්වට ඕවා කරන්න බෑ කියලා එතන ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ කාරණාව තමයි කාර්ය නිපුණ බව. නිපකෝ කියලා හඳුන්වන්නේ දෙලෙන්. නිපුක භව නැත්නම් නිපුණ බව. දැන් අපි දකිනවනේ සමාජය තුළ නිපුණ බව කියන එක කියන අය ඊටාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඕන වැඩක් කරන්න ගියත් ඒ වැඩේ පැහැදිලිව තේරුම් අරගෙන ඒක අනුගත වෙන්න පුළුවන් යාළුවා. අනිත් අය හතරවතේ කරගෙනවා. දැන් මේ පින්කමක් එහෙම ලෑස්ති කරන්න ගියන් පස්සේ නිපක අයිස්රහට එනවා. අත්දාලා ඇවිල්ලා මේක මෙහෙමයි කරන්න මේක මෙහෙමයි කරන්න කියලා හරියට ඒ කටයුත්ත කරනවා. සමහර අය තේරුම් ගන්න බැහැ මේක මොකද කරන්නේ මේ කරන්නේ කියනවා. අදුපාඩු කියන්නේ නැතුව වැරදි කියන්නේ නැතුව දක්ෂ ලෙස ඒක හොයාගන්න පුළුවන් පුත්‍රයා කටයුතු කරනකොට කිසිම වැරද්දක් අපිරිවලක් නැතිව කටයුතු කරනවා. දැන් ඕනම දෙයක තියෙනවානේ. අපේ ජීවිතේ හැම දෙයකම අපේ සංස්කෘතිය ඇතුලේ හරිය සමාජය තුළ හදාගත්ත පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල. ඒ පිළිවෙල තේරුම් අරගෙන ඒ පිළිවෙලට වැඩි කරගෙන යන එක දක්ෂයන් හැකියි. මේ පිළිවෙලට වැඩි කරගෙන යන බැරි එක තමයි දක්ෂකම කියන්නේ. ඕනම දෙයක්. දැන් ගියක් අතු ගන්නකොට අපේ අම්මලා අපිට කියලා තියෙනවා ගේ අතු ගන්න ඕනේ ඉස්සරහින් පිටිපස්සට කියලා. ඇයි? ඔකට මේකේ ගියේ 80යි ගේ ඉස්සරහින් දිගින් කුණු වෙලෙට දාන එක. ඔහොම කියලා වචන ගොඩක් කියනවා. නමුත් ඒකේ ප්‍රායෝගික පැත්තක් තියෙනවා. ඔබේ ගේ ඉස්සරහින් දොරකඩින් කුණු වෙලෙට දාපු ගමන් මොකද වෙන්නේ? කියන්නේ ආයේ ගෙට එන මනුස්ස දූවිලික පාන හපෝ ගෙට එනවා. අර ගිය තුම හපෝ ගෙට එනවා. එන්ට ඇතුල් වීම දෙන්න ඉස්සරහින්. හැබැයි අපි අතු ගාගෙන මේ ටික එළියට අරගෙන කුස්සියට. අරගෙන කුස්සිය පැත්තෙන් තමයි අදාළ පැත්තට බැහැර කරන්නේ. එතකොට ඒ පැත්තෙන් ඇතුල් වෙන මිනිස්සු නෑ ඒක බැහැර කරන්නේ. ඊළඟට රැයට කුණු වෙලියට දාන්න එපා කියලා ඉස්සර අම්මලා කියනවා. රැය වල කුණු වෙලියට දාන්න දොර මුලේ තියලා තියන්න කියලා. එතකොට මේක කරන්නේ ඔය ගෙවල් විසර ඉදි කටුව නම් මම මෙහෙම පාවිච්චි කරනවා. ඔය කට්ටියන් බිම්හලා තිබ්බොත් මේකත් එක්ක කය කරුවේ නිදුලේ උදේට කාගේ කකුල යනවාම තමයි ඉදි කට්ටුව. ඒ නිසා ඒ වගේ දේවල් තියෙන නිසා රැය ගෙවල් අපි ගන්න නිදුලට කුණු දාන්නේ. අපිට ගොඩක් තියෙන අපි අම්මලා තාත්තලා අපිට උපදෙස් දෙනවා. එතකොට මේ උපදෙස් වල තියෙනවා පිළිවෙලක්. මේ පිළිවෙල ඇතුලේ තියෙනවා ක්‍රමවේදවල තියෙනවා සාර්ථකව ඒ කටයුතු දක්ෂව අවසන් කරනවා වගේම ඒකේ ඵලදායී භාවය. ඒ නිසා නිපක භාවය කියලා කියන්නේ ලෞකික ජීවිතයටත් නාටකරණයක්, ලෝකෝත්තර ජීවිතයේත් නාටකරණයක්. දක්ෂ ලෙස ආර්ය ප්‍රතිපදාව පිළිපදින කෙනෙක් වෙන්නත් ඕන. ලස්සන. ඒ වගේම තමයි ඊළඟ එක ධර්මයේ කැමැති බව. ධර්මයට කැමැති බව. ධම්මකාමෝ. මේ ධර්මයට කැමැති බව. දැන් සමහර අය ධර්මයට අකමැති. මෙතන නෑ ඒගොල්ලෝ. ධර්මයට අකමැති. දැන් ඔය මම පටන් ගන්න එහෙම ගියාම මගෙනුත් අහනවා. අනුද 7:30 විතර පටන් ගන්න කට්ටිය දාමාගෙන නැහැ. දැන් කට්ටිය එනකම් ඒ කියන්නේ කට්ටිය එනකම් විදිහට මොකද වෙන්නේ? ඒ කියන්නේ අපි බණ කියන්නේ අකමැත්තෙන් අහනවා වෙන්න පුළුවන්. දැන් බැරි වෙලාවත් මම ධර්ම දේශනාව පවත්වනකොට කට්ටිය විඳගන්න කවුරුවත් හිටගෙන ඉන්න එපා පාරේ ඉන්න පයින් ඇතුළට කියලා අන්න කරව පුතුනේ ඉඳලා ඔබට බණ කිව්වොත් ඔබ බණ අහනවද මට බණ කියනවාද ඉතින් මට දොස් කියේ තමයි ඉතින් දොස් කියනවා එමෙත්තෙන් නෙවෙයි ඉන්නේ ඒක බලෙන් බණ අස්සනද බෑ බණ අහන්න කැමති කෙනා නිසි වෙලාවට අසුන් ගත වෙනවා ධම්මකාමෝකව තියෙන කෙනා නිසි වෙලාවට අසුන් ගත වෙනවා හරියටම 7ට නම් 7ට පටන් ගන්න 8ට බණ ඉවරනවානේ 8:00ට එන්නේ බණ අහන්න කැමති නෙවෙයි ඒ නිසා ඒගොල්ලෝ වෙනකන් අපි හිටියොත් එහෙම බණ කියන්න එයාලා අකමැති දෙයකට අපි සම්බන්ධ කරගත්තා වෙනවා ඒක ධර්මයට ප්‍රිය කෙනා ධර්මයේ කැමති කෙනාට ධර්මයේ දේශනා කරන්න හක්කේසි તો ධම්මකාම භාවය කියන එක නාද කරන ධර්මයක් ධර්මයට ප්‍රිය කෙනා ධර්මයට කැමති කෙනා ධර්මය අහනවා ධර්මය අහලා අවබෝධ කරගන්නවා අවබෝධ කරගත්ත ධර්මයේ තුල හැසිරෙනවා ධර්මයේ හැසිරීම තුළ නාද කරන්නේ කර්ම ඇති කරගන්න ආරක්ෂා ඇත්තටම බුදුදහම කියලා කියන්නේ ජීවිතේට ප්‍රායෝගිකව වැඩගත් වෙනවා ඒක කටපාඩම් කරන් යන්න තියෙන එකක් නෙවෙයි ඒක ජීවිතේට ගොඩාක් දේවල් අපිට කියලා දෙනවා
ඔබේ පෞල් ජීවිතය ගත කරන්න, ඔබේ සමාජ ජීවිතය ගත කරන්න, ඔබේ ආර්ථිකය සකස් කරගන්න, ඔබේ දේශපාලන චින්තනය හදාගන්න හැම පැත්තක්ම මේ බුදුදහම තුළ ඔබට මඟ පෙන්නනවා. මේක හොඳ මාර්ගෝපදේශයක්. මේක පාවිච්චි කරන්නට කියන ඇත්තටම අන්දයි. අන්දගෙන. දැන් අපි උගක් කරාට මේකේ ආගම ඇතුලේ හිර වෙලා ආගමික වතාවල තුල හිර වෙලා ඉන්න නිසා මේ ධර්ම පිළිපදින්න එන දෙන මිනිස්සු අඩු වෙනවා. මේ ආගමට සම්ප්‍රදායට හරියටයි අපි. අම්මෝ. මට මතකයි මොකක් හරි දාන පින්කමකදී උපාසකම්ම කෙනෙක් බය කරලා තිබ්බා තව උපාසකම්ම කෙනෙක්. මේව අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් මගෙන් ඇවිල්ලා කිව්වා ඇත්තද හාමුදුරුවෝ පළතුරු වට්ටි අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අරුපාසකම්මට ඒක හදන්න අමතක වෙලා. දැන් ඊට පස්සේ මගෙන් ඇවිල්ලා හාමුදුරුවෝ පළතුරු වට්ටි ඕනමද? ඒක මම කියන්නේ නෑ උපාසකම් පළතුරු වට්ටි ඕනේ. වර්ණ ගහපු ගෙඩියක් කෑදියක් අපලන් තියන්න තියෙන දේ. කවුරුද කියලා අර අන්නාසි ගෙඩියයි කපෝල් ගෙඩියයි එනිකම් ගෙඩියයි මේ ඕක තියලා ලොකු පේපර් එකකින් වහලා වට්ටි පිටින් ආවුවල පූජා කරන්න. මේ සමහර මිනිස්සුන්ට ඕක කරන්න පුළුවන් සමහර මිනිස්සුන්ට ඕක කරන්න බෑ නේ වක්කම් ඒක කියන බෑ කියනවා. දැන් ඒක සම්ප්‍රදාය ඒක ආගම ඒක අලුතෙන් හදාගත්ත සම්ප්‍රදාය. ඉස්සර තිබෙන්නේ ඕක. ඉතින් ඒකට හිර වෙනවා. හිර වෙලා ඒක අනිවාර්ය වෙනවා. මේ වගේම ওই 7 දවසේ මලගයක් වෙනවා. මරණයට පස්සේ පහුවදා පන්සලට දාන කිරීම සම්ප්‍රදායක් තිබෙන්නේ. කොමරි උපාසකම්මට ඒක අදිසිරින් කලබලස් යනදක වෙනවා. එහා පැත්තේ ගෙදර එක්කලා කෑ ගාවලු ඔයා මොකද්ද කරේ දාන කිරීම කියන්නේ පන්සලට කියන 10ට විතර දුවගෙනවා පන්සලට. අනේ මට මුලි දාන ගේන්න බැරුණා ආමුදුනේ කියලා. මම ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අපි අපේක්ෂා කරන එකක් නෙමෙයි. අපිට දුන්නොත් අපි වළඳන මිසක් ආයේ දෙයි කියලා බලාගෙන ඉන්න කතියක් නෙමෙයි. ආමුදුනේ කියන්නේ එහෙම නිසා. ඒ නිසා උපාසකම්ම ඔය දැන් 7 දවසෙන් දාන දෙනවා කියලා හිතයි. දැන් උගත්ත එහෙම අනිවාර්යයි කියලා. ඒක කරේ නැත්නම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ සම්ප්‍රදාය ආගම. ආගමකට ඉඳවන්නේ. හැබැයි කවුරුද කෙනෙක් මෙහෙම කියන්නේ. ප්‍රාණඝාතයෙන් වැඩ කෙරෙනවා. සත්තු මරණය කොහොමද? ප්‍රාණය කරන ලොකු නරක වැඩක් කියලා බය කරලා තියෙනවා. මේක නෑ. එතන නෑ ඒක. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්න අපි ඒ තරම් මහන්සි වෙන්නේ නෑ. ධර්මයේ කඩන්න කියන්නේ ප්‍රතිපත්ති කඩන්න කිසි බයක් නෑ. අපි හරි දක්ෂයිනේ වරනේ නීති කඩන්න ප්‍රතිපත්ති කඩන්න. හරි දක්ෂයි. ඕනකට නීති කඩන්න බයම නෑ. දැන් හෙල්මට් එකම දාන්න තු බයික් වල යනකොට නීති කඩනවනේ. මේ හෙල්මට් එකක් බයික් එක යනකොට දාගෙන යන්න කියලා කියනවා. ආරක්ෂාවට. පොලිසියෙන් ඉන්නන විතර හෙල්මට් එක දාගෙන යනවා. ආගේ අර පොලිසිය ආරක්ෂාවද? අපි ඉස්කෝලේට උදේ පාන්දර තාත්තා ළමයි එක්කරන් යනවා මම ඉතින් විහිළුත් කියනවා. ළමයට ඔළුවක් නෑ නේද කියලා. තාත්තට ඔළුවක් තියෙනවා දරුවට ඔළුවක් නෑ. හෙල්මට් එක නෑ. බස්සල යනවා කියන්නේ. ඒතරම ආදරණීය තාත්තෙක් නම් මම හිතනවා තමන්ගේ හෙල්මට් එක ළමයාගේ ඔළුවට දාගෙන ගියනවා නම් ගන්න තාත්තා දරුවෝ ගැන හිතන කෙනෙක්. මොකද තාත්තට ගණනාව වෙන තන්න එයාට හෙල්මට් එක දාගෙන යනවා. ළමයාට හෙල්මට් එක ඇක්සිඩන්ට් එකක් වුණොත් පොඩි එකයි යනවා. තමන් ආදරය කරන දේ ආරක්ෂා කරගන්න ඕන නම් අනිත් පැත්තට වෙන්න ඕනේ. තමන්ගේ හෙල්මට් එක ගලව අර පොලිසිය නිලධාරියෙක් කියලා රැස්වීමකට ඇවිල්ලා කිව්වා. මට ඒ වගේ දෙයක් වුණා මම දැක්කත් තාත්තා හෙල්මට් එක නැතුව බයික් එක යනවා. පුතාට හෙල්මට් එක මම දඩකොලේ දීවේ නැහැ කියන්න කිව්වා. ඒ කියන්නේ තාත්තා දන්නවා හෙල්මට් එක දාන්නේ කියලා අවශ්‍යතාව. තියෙන්නේ නැති හෙල්මට් එකයි ඔබ දාගන්නේ එක මට කමක් නැහැ කියලා තාත්තා කියනවා. ඒ තාත්තා නීතියක් ගන්නවා ආරක්ෂාවක් ගන්න. ඒක සමහරවිට අපි නීති කඩ කරන්න හරි බය නැහැ. අපි ඒක කඩලා හරි විචාරුවට කියනවා 25000ක් දඩ කරුවා. ඒකත් කියනවා. ඒ නිසා අපි ධර්මයට කැමැති බව තියෙනකොට ධර්මයේ හැසිරෙන්න ධර්මයේ අසුරු කරන්න ධර්මයේ පිළිපදින්න පෙළඹෙනවා ඒකම අපේ නාට කරන ධර්මයක් වෙනවා. ඒ වගේම තමයි සන්තුෂ්ඨිතා ලැබෙන දේෙන් තෘප්තිමත් වෙන එක. ලැබෙන දේෙන් තෘප්තිමත් වෙන එක අපේ සමාජෙ නැති මේක. තියෙන දේ මත තෘප්තිමත් වෙන්නේ නැති දේ ගැන හොල්ලන එක තමයි අපේ ජීවිතේ තියෙන්නේ. තමන්ට තියෙන දේ තුන තෘප්තිමත් වෙන්නේ. නැති දේ ගැන කියව අපි අසතුටෙන් අසහනෙන් අපේක්ෂාවෙන් ජීවත් වෙනවා. ඒ ජීවිතේ සතුටක් නෑ. මේ හැම මිනිස්සෙක්ම ගොඩාක් දුරට තෘප්තිමත් භාවයෙන් කරා. විවාහය ගැන තෘප්ති, දරුවෝ ගැන තෘප්තියක් නෑ. රැකියාව ගැන තෘප්තියක් නෑ. සමාජයේ ආශ්‍රය කරන මිනිස්සු ගැන තෘප්තියක් නෑ. බලන්නකො කතා කරනකොට දේශපාලනය ගත්තොත් අම්මෝ පාගයක්. ආර්ථිකය ගන්න දෙයක් නෑ. මිනිස්සු ගැන කතා කරොත් කියලා වැඩක් නෑ. ළමයි ගැන කිව්වොත් අප්පෝ කතා කරන්න එපා ළමයි ගැන. නෝන ගැන මහත්තයා ගැනත් එහෙම තමයි. අතුත්තිතරව ජීවත් වෙන බහුතරයක්. ඒ නිසා ජීවිතේ තෘප්තිමත් වෙන්න නම් ඔබ ලැබිච්ච දේ තුල සතුටු වෙන්න.
දැන් ඔබට තියෙන දේ ගැන සතුටින් ඉන්න. නැති දේ ගැන කියවන්න යන්න එපා. තියෙන දේ ගැන. මේ වෙලාවේ ඔබට තියෙන දේ ගැන. ඒ තුල ප්‍රතිපත්තිය. මේ ලෝකේ ජයගත්ත හැම මිනිස්සෙක්ම Taman තුල තියෙන දේ තමයි පාවිච්චි කරලා තියෙන ජයග්‍රහණ සඳහා. නැති දේවල් පාවිච්චි කරලා නැහැ. අපි හුඟක් වෙලාවට අපේ ජයග්‍රහණය නොකරන්න පරාජයට හේතු ගැන කියනවා නැති දේවල් තමයි කියන්නේ. මට මේවා තිබ්බේ නැහැ, අරව තිබ්බේ නැහැ නිසා මට දිනන්න බැරි වුණේ. මේවා තිබ්බේ නැති නිසා, අරව තිබ්බේ නැති නිසා. හැබැයි කිසි දවසක තියෙන දේ අසුරු ප්‍රයෝජනයක් කරගෙන අරමුණු කරා ගිහින්නේ නැහැ. ඒ නිසා මෙතනදී බුදුහාමුදුරු පැහැදිලිව සන්තුෂ්ඨිතා කියලා කියන්නේ විස්තුන් වහන්සේලා මේ කිව්වොත් එහෙම උන්වහන්සේ ලැබෙන ප්‍රත්‍යයෙන් සන්තුෂ්ත වෙන්න කියලා දේශනා කරලා තියෙනවා. ඔබේ ගිහි ජීවිතෙත් ඒකම තමයි. ඔබට කන්න තියෙන සම්බෝලයි බතු වෙන එකකින් තෘප්තිමත් වෙන්න. ඒක සතුටෙන් කන්න. අනේ මේ පිටානේ මස් කෑමක් නැහැ කියලා දුක් වෙන්න එපා. කන වෙලාවට. ඔබට අඳින්න තියෙන ඇඳුම ගැන තෘප්තිමත් වෙන්න. ඔබට පළඳින්න තියෙන පළඳනාව ගැන තෘප්තිමත් වෙන්න. මගේ කරේ චේන් එක කැරට් එක මෙච්චරයි, අරයාගේ කැරට් මෙච්චරයි, පවුම් මෙච්චරයි කිය උන්නේ. දැන් අපි ආභරණ කරලා ගත්තාම අහන ගෙයි මහනවනේ. ඔව් කීයද කියලා. නේ. එතකොට ඔන්න දැන් මගේ කී ගන්නට වඩා අඩු නම් එහෙමද කියලා උත්තරේ නොදී යනවා. හැබැයි තෘප්තිමත් වෙන්නේ. මේ වාහනත් එහෙම අපේ සමාජය හරි පුදුමයි. වාහනයක් අල්ලපු ගෙදර කට්ටිය පොඩි තරහක් එහෙම තියෙනවනේ. එහෙන් ගත්තොත් කාර් එකක් ඊට වඩා වටින කාර් එකක් ගත්තාම මෙහෙන් ගන්නෑ. කාර් එක කියලා කියන්නේ, ගෙදර කියලා කියන්නේ, ඇඳුම කියලා කියන්නේ, ෆෝන් එක කියලා කියන්නේ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ තත්ත්වයේ මයිනස් ආදර. සමාජ තත්ත්වයේ තපුරු කරගෙන මයිනස් ආදර. බොහෝ විදේශ රටවල මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන්ද පාවිච්චි කරනවා. දැන් අපේ එහෙම වෛද්‍යවරයෙක් නම් මෙන්න මේ වගේ කාර් එකක් පාවිච්චි කරන්න ඕනේ. එහෙමයි කියන්නේ. ඒ ડોක්ටර්ස්ට අදාළ කාර් දෙනවා. බැරිව ડોක්ටර් කෙනෙක් බයික් එකේ ගියොත් එහෙම කියලා. මට මේ ඉතිරිද ත්‍රිවිල් එක පූජ්‍යලේ කිව්වා. අවතු පිටිය හොස්පිටල් එකට ඇවිල්ලා ડોක්ටර් කෙනෙක් කියනවා ත්‍රිවිල් එක ගිහින් මේ නිතරම ත්‍රිවිල් එක නැග්ගම වතු පිටිය වලට යන්න ඕන කිව්වා පික්නිකේ. ඊට පස්සේ වෛද්‍යවරයෙක් කියලා මෙයා දන්නේ නැහැ. ඉතින් කතා කර කර ඇටෙන්ඩන්ට් කෙනෙක් කියලා හිතුවා. ඊට පස්සේ බහිනකොට මොකක් හරි අමතක කරලා ගිහලා පස්සේ ගිහින් මාගේ ડોක්ටර් කෙනෙක්. දැන් කවුරුත් දන්නේ නැහැ ත්‍රිවිල් එක කියලා බහින් කියන්නේ. මේ මනුස්සයාට විතර නෑ වෛද්‍යවරයෙක් කියලා. සාමාන්‍යයෙන් ඒ අපි සමාජ තුළ හදලා තියෙන වටිනාකම්. බාහිර උපාංග දෙන මිනිස්සුන්ගේ වටිනාකම් තේරෙන්නේ නැහැ. හැබැයි ලෝකේ ඒවා පිළිගත් දේවල් නේ ලංකාවට දෙන සම්ප්‍රදාය හදලා තියෙනවා. ඒ නිසා ඒ මානු අපි ගියොත් එහෙම ඒ යන පිළිහෙට අපි ත්‍රැන්නට ගියොත් එහෙම අපිට ජීවත් වෙන්න අපහසුයි. ඒ නිසා සන්තුෂ්ඨිතාවය ඇති කරගන්න. ලැබෙන දේ තුළ තෘප්තිමත් වෙන්න. Tamanට තියෙන දේ තුළ තෘප්තිමත් වෙන්න. ඒක සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒක හොඳ ආරක්ෂාවක් අපේ ජීවිතයට සහ නාටකර්ම ධර්මයක් අපි ආරක්ෂා කරන ආස්තිය නතර කරන අනතුරු වළක්වන නැත්නම් අනිත් අයට against එකට අපි හැමදේම කරන්න ගියොත් එහෙම අපි අනාථ වෙනවා. ගත්ත වාහනේ ලීසින් එකක් ගෙවා ගන්න බෑ. සර්විස් එකක් කරගන්න බෑ. ඒ තරම් අනාථ. ඒ වගේ තැන් වලට නොයන්න සන්තුෂ්ඨිතාවය වැඩක් වෙනවා. ඒ වගේම තවත් කාරණා කීපයක් තියෙනවා ආරද්ධ වීරය. ආරම්භක වීරය වැඩක් පටන් ගන්න වීරය අතිශය වැදගත්. උගත් අය ගාව නෑනේ පටන් ගන්න නෑ. හිතන් ඉන්නවා තාම පටන් ගත්තේ නෑ. හිතන් පටන් ගන්න ඕන. පටන් ගත්තොත් තමයි වැඩේ කරේ. ඒ නිසා පටන් ගත්තේ නැති වැඩ කොච්චර තිබ්බත් සැලසුම් තිබ්බත් නැහැ. සැලසුම අනිවාර්යෙන් පටන් ගන්න ඕන. ඒ නිසා ජීවිතේ ඕනම තැනක නාටකර්ම ධර්මයක් හැටියට ගන්න පුළුවන් ආරම්භක වීරය. වැඩි ආරම්භ කරන වීරය අනිවාර්යයෙන් තියෙනවා. ඊළඟ එක තමයි ස්මෘති ඇති බව. ඒ කියන්නේ මතක ශක්තිය ඇති බව. ඒකත් අතිශය වැදගත්. මතක නැති වුණාම පස්සේ අපිට ගැටලු ගොඩක් මතුවෙනවා. ඒ ස්මෘතිය ඇති කරගන්න නම් මොකද කරන්න ඕන? මතක ඇති කරගන්න. දැන් මොකක්ද කියන්නේ අනේ මරණ අමතක වෙනවනේ. කියන්නේ නෑ. අමතක වෙනව නෙවෙයි අමතක කරනවා. හරි. වචනේ පැහැදිලි වෙනවා. අපි අමතක කරන්නේ කොහොමද යන්නේ? කියන්න බලන්න යමක් අමතක කරන්න ඕන නම් මොකද කරන්නේ? මතක් කරලා මතක් නොකර ඉන්නවා. ඒ කාරණාව මතක් කරලා මතක් නොකර ඉන්නවා. ඒක නම කරනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මතක් නොකර ඉන්නවා කියලා. කිසි වෙලාවක මතකෙට එන්න දෙන්න එපා. එනකොට අග්ගාම වෙනිට වෙනත් එකට ගෙනියන්න. ඒකට ඒක අමතක කරනවා. ඒ නිසා අපිට අමතක වෙනවා කියලා කියන ඇත්තටම වචනේ අමතක කරනවා. යම් දෙයක් නැවත නැවත මතක් නොකිරීම අමතක වීමට හේතු වේ. යම් දෙයක් නැවත නැවත මතක් කිරීම අමතක නොවීමට හේතු වේ. දැන් ඔයත් වැඩිපුරව මතක් කරන්නේ හොඳ දේවල් නෙවෙයි. මිනිස්සු බැනපුවා, දොස් නගපුවා, ගහපුවා ඕන තරම් අපි නැවත නැවත මතක් කරනවා. නේ. හොඳ දේවල් අපි අමතක කරනවා. ඒක අපේ ස්වභාවය. නේ. දැන් මෙතන ගුරුවරු ගහපුවා මතකයි, උගන්වපුවා අමතකයි ළමයින්ට බලන්න පුරුදු කියලා.
පස්සේ හම්බුනහම කියනවානේ මට මතකයි ටීචර් දවසක් දුන්නා පාරක් අන්න මෙතනදී තිද්දිය වැඩේ දිනේ ඔක්කොම කියනවා. සහභාගීත්ව සමාජිකත් කියනවා. අද එදා පුතේ මොනවද කියන්නේ කියලා අන්තිමට ගහුවොත් එහෙම මොකද මතකයි. අපිට අමිහිරේ මතක අපි ඕන තරම් මතක් කර කතා කරනවා. දැන් ওই බණහාලේ ඉවරනහමත් වැඩිපුරම හදාගන්නේ මිහිරි මතක නෙවෙයි. මිහිරි මතක. ස්මෘතින් ගත්තාම එහෙමයි. හොඳ යහපත් මතකයන් ස්මෘති කරන මරණය කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒ වෙන්න ඕනේ ඒක. ඒ ස්මෘති ඇති බව කියන එක ජීවිතේ නාත කරන ධර්මයක්. මතක තියෙන එක හොඳ ආරක්ෂක ධර්මයක්. හොඳ දේවල් මතක තියාගත්තාම ඒක අපේ නිතරම ආරක්ෂාවට එනවා. අවසාන එක තමයි ප්‍රඥාවන්ත බව. ඒක තමයි අවසාන කාරණාව නාත කරන ධර්මය. බුදුහාඳුරු දේශනා කරන පඤ්ඤාවන් තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්තයින්ට විතරයි. මේක තේරුම් අරගෙන නිවන් අවබෝධ කර ගැනීමේ අනිවාර්ය සුදුසුකම තමයි ප්‍රඥාවන්තකම. ප්‍රඥාව නැති කෙනාට නිවන් දකින්න බෑ. එතකොට අර ආර්ය ප්‍රතිපදාවේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ගුණාංගේ ලැබුණාට පස්සේ ඊළඟට යට එනවා සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප. සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥාව. සීල, සමාධි, ප්‍රඥා. යම් කෙනෙක් සම්මා සමාධිය ඇති කරගත්තාම ඒ කියන්නේ කුසල් අරමුණක සිත එකඟ කරගෙන එන්න පුළුවන් ශක්්‍යතාවය හදාගත්තාම එයාට නිතින්ම සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පය ඇති කරගන්න පුළුවන්. ඒ දෙක තියෙනවා නම් නිවැරදි දැක්මක් සහ නිවැරදි කල්පනාවක් සහිත පුජ්‍යලයා ප්‍රඥාවන්තයි. සම්මා දිට්ඨිය ඇතුලේ තියෙන ආකාර පහක් නේ. කම්මස්ස කතා සම්මා දිට්ඨි, ඊට පස්සේ මග්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි කොහොම කියලා කියනවා. සම්මා දිට්ඨිය ඇතුලේ කාරණා පහක් විතර කතා කරන අටුවාවේ. તો සම්මා දිට්ඨිය කියලා නිවැරදි දැක්ම ඇති කරගන්න ඕන. කර්මය සහ විපාකයේ පිළිබඳ නිවැරදි දැක්මක් ඇති කරගන්න ඕන. ඒ වගේම තමයි මාර්ගඵල පිළිබඳ නිවැරදි දැක්මක් ඇති කරගන්න ඕන. ධ්‍යාන පිළිබඳ නිවැරදි දැක්මක් ඇති කරගන්න ඕන. චතුසත්‍ය සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය පිළිබඳ නිවැරදි සම්මා දිට්ඨියක් ඇති කරගන්න ඕන. මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේක. ඒ සම්මා දිට්ඨිය තියෙන පුජ්‍යලයා තුළ සම්මා සංකප්ප කොට නැගෙනවා. මොන සම්මා සංකප්ප කියන්නේ? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප. හරි වැදගත්. අව්‍යාපාදය කියලා කියන්නේ තරහෙන් තොරයි. අව්‍යාපාද සංකප්ප තියෙන මිනිස්සු අනිත් පැත්තෙන් කියොත් මිත්‍රශීලී කෙනෙක්. අව්‍යාපාද සංකප්ප තියෙන කෙනා මෛත්‍රී සම්පන්න කෙනෙක්. අවිහිංසා සංකප්ප කියන්නේ කරුණාවන්ත කෙනෙක් කියන එක. එතකොට අව්‍යාපාද කියන්නේ මෛත්‍රිය, අවිහිංසා කියලා කියන්නේ කරුණාව, නෙක්ඛම්ම කියලා කියන්නේ අත්හැරීම. නිතරම අත්හැරෙන බව තේරුම් අරගෙන ජීවත් වෙන කෙනෙක්. මේ ගුරුතුමී එහෙම කෙනෙක් නේද? අවසාන කාලේ ජීවිතේ Tamanට මේ හැම දෙයක්ම අත්හැරෙන බව තේරුම් අරගෙන ජීවත් වෙන කෙනෙක්. සමහරලාට බලන්න වෙන කට්ටිය අඬව එතුමිය ශක්තිමත් ඉඳලා දෙන හේතු මොකක්ද? අත්හැරෙන බව දැනගෙන අපි ජීවත් වෙන්න ඕනේ එහෙම තමයි. මේ තව මොහොතකින් මගේ ජීවිතේ මොන වේද කියලා මම දන්නවා. මේ වහලේ කඩන් යනකොට කී දෙනෙක් මැරෙයි. ශනිකයි අපිට හිතන්න බෑ. පාර යනකොට වාහන එලවන් යනකොට ධක් ගාලා හැප්පිලා මොනවා වෙයිද දන්නේ. මට නම් ඔහොම අනන්තව හිතෙනවා. මේ ක්ෂණය මගේ ජීවිතයේ අවසාන ක්ෂණය වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිත අවිනිශ්චිත බව. ඒකවල මොකද කරන්නේ? ඉන්න හැම මොහොතකම නිවැරදි වෙන්න. මේ ක්ෂණය මගේ ජීවිතයේ අවසාන ක්ෂණය නම් ඒ මොහොතම නිවැරදි වෙන්න ඕනේ. අපි ලොකු අපේක්ෂා බලාපොරොත්තු ගොඩ ගහගෙන අවුරුදු 80ක් විතර යනකම් ප්ලෑන් හදාගෙන හිටියා. ওই ප්ලෑන් ඔක්කොම සාර්ථක කරගන්න පුළුවන් වෙලින් අපි දන්නේ නැහැ. ඒ තරම් අවිනිශ්චිතයි. ඒ නිසා ලොකු බලාපොරොත්තු ජීවිතය තුළ බලාපොරොත්තු තිබුණා. ඒවා ගැන ලොකුවට හිතන්න යන්න. උනොත් නූන ඒ දෙක දරා ගන්න පුළුවන් සමබර මනසක් හදාගන්න. ඒක තමයි වැදගත්. ඒකවල මේ නෙක්ඛම්ම සංකප්පය කියලා කියන්නේ ඒක නම් සම්මා සංකප්ප කියන කුච්චලය හරි වැදගත් ජීවිතය තුළ. එයාට තමයි මේ යථාර්ථයේ පැහැදිලිව තේරුම. ඒක ප්‍රඥාවන්තය කියලා කියන්නේ. එයාට තමයි ආර්ය ප්‍රතිපදාව නිවැරදිව පිළිපදින්න පුළුවන්කම ලැබෙන්නේ. සාද දවසේ මේ කතා කරපු කරුණු කාරණා සියල්ලම ජීවිතේට ලෞකිකව සහ ලෝකෝත්තරව වැදගත් වෙන දේවල්. නැවත මූලාශ්‍රය මතක් කරන්න අංගුත්තර නිකායේ දසක නිපාතේ පඨම පඤ්ඤාසකේ නාත වග්ගය කියන කොටස ඇතුළත් වෙන සූත්‍රයක් තමයි නාත කරන සූත්‍රය. පඨම නාත කරන සූත්‍රය. ඒ සූත්‍රය ඔබට ආයසරයක් පරිශීලනය කරන්න පුළුවන්. මේ දහම් දේශනාවෙන් පස්සේ ඕනනම් ආයෙ ගැන කතා කරන්න පුළුවන්. කිසි කැටලුවක් නැහැ. මම කියපු දේවල් ඉස්ස මුදුලින් පිළිගන්න කියන යෝජනාව මම කරන්නේ නැහැ.
ඔබට නැවතවරක් මේ කරුණ ගැන විමසන්න හිතන්න අවකාශය තියෙනවා. බුදුහාමුදුරන්ගේ දහම විමර්ශකයි. විමසීමකින් යුක්තව තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්, ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ වගේම තමයි කාලාම සූත්‍රයට අනුව පූර්ව නිගමන මත පිළිගන්න ඕන එකක් නෙවෙයි. ඇසූ පමණින් ආමුදුරු කිව්ව පමණින් බාරගත යුතු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට විවෘතවක් තියෙනවා මේක ඇතුලේ. දැන් මේ අහපු කාරණාවන් පිළිබඳව ඔබට වැටහෙනවා නම් මෙන්න මේක ඇත්ත, මේක නිවැරදි කියලා එක පිළිගන්න. ඔබට වැටහෙනවා නම් මේක ඇත්ත නෙවෙයි, මේක බොරු කියලා කවදාවත් පිළිගන්න එපා. ඒක ප්‍රතික්ෂේප කරන්න විමසන්න ඇත්තද බොරුද කියලා දැනගන්න. ඒක අතිශය වැදගත් දෙයක්. එතකොට බෞද්ධයන් හැටියට ඔබට පැහැදිලි නිදහසක් බුදුදහම තුළ තියලා තියෙනවා. විමසීමෙන් පිළිගන්න. අර කිව්ව පමණින් විධාන කළ පමණින් ඒක පිළිගත යුතු වන්නේ නැහැ. ඒ නිසා අද මේ ධම්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ ඊටාම යහපත් අරමුණක් ඇතුව මුලින් සඳහන් කරන්නට යෙදුන ආකාරයට බී.කේ. මල්ලිකා බාලසූරි ගුරු මෞතුමියට පින් අනුමෝදන් කරන්න යහපත් අරමුණක් ඇතුව 3 මාසයක් ගත වෙන වෙලාවෙදී මේ පින්කම සංවිධානය කරගෙන මට බොහෝ දිනකට කලින් මේ ධර්ම දේශනාවලට ආරාධනා කරලා ඒ කටයුතු සූදානම් කරගන්නට යෙදුණා. එතුමියට පින් අනුමෝදන් කරන්න තමන්ගේ ඥාති මිත්‍රාදීන් එකතු කරගත්තා. සුජීවත් වෙන කාලේ අසනීප වෙලා ඉන්න කාලෙත් මේ යාළුවෝ මිත්‍රයෝ එකතු වෙලා ඒව ආරක්ෂා කරලා බලාගත්ත, පෝෂණය කරලා උපස්ථාන කරලා දරුවෝ වගේම ස්වාම පුරුෂයා වගේම ඒ නිසා ඔබ සතුටු වෙන්න, ඔබේ හිතවතිය වෙනුවෙන්, ඔබේ බිරිඳ වෙනුවෙන්, නෞතුමිය වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් උපරිම දේ ඔබ සිද්ධ කළා කියලා කියලා. දැන් මේ වෙලාවේදී අපිට කරන්න පුළුවන් දේ තමයි මේක. එතුමිය සිහිපත් කරලා මේ වගේ පින්කම් කරලා පින් අනුමෝදන් කිරීම හැර අපිට වෙන කිසිදු භෞතික පරිත්‍යාගයක් ඇය වෙනුවෙන් කළ හැකි වන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී කල්පනා කරගන්න ඔබ මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්ත පුණ්‍ය ධර්මයක්. අපි විශේෂයෙන්ම මීට තෙමසකට පෙර පරලෝක සපත් වන්නට යෙදුණු දයාබර ස්වාමී දියණිය, නිමල් මහත්මගේ දයාබර ස්වාමී දියණිය, ඒ වගේම හේෂාන් පුතණුවන් සහ ඒ දියණියගේ දයාබර මව්තුමිය සහ ඔබේ ඥාතිවරිය, සහෝදරිය, හිතවතිය ආදී වශයෙන් සැලකෙන මල්ලිකා බාලසූරිය ගුරු මාතාවට එතුමියගේ පරලෝක ජීවිතයට මේ රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් එතුමියගේ පරලෝක ජීවිතය, සසර ජීවිතය යහපත් කරගනිත්වා. උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ඒ වගේම මේ රැස් කරගත්ත පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. පින් අනුමෝදන් වන දෙවියෝ දිවයිසුරු වර්ධනය කරගනිත්වා. අප රට ශාසනය চিරාත් කාලයක් මසුරකිත්වා. දෙවියෝ දුතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියන හැඟීමේ සාදු කියලා දෙවියන්ටත් පින්දෙන් මාත් එක්කම ගාතාවන් කියමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. රැස් කරගත්තා වූ සෑම සිළු පිනක්ම නිවැසි පින්වත් සියලු දෙනාටමත් අපේ නිමල් මහත්මයා ඇතුළු දරුවන් දෙපළ ඇතුළු පින්වත් ඔබ සියලු දෙනාටමත් බණ ඇසූ ඔබ සියලු දෙනාටමත් එකසේ හේතු වාසනා වේවා. විශේෂයෙන්ම අද දවසේ ඉතාම සදහේ වඩවන ධර්ම මණ්ඩපයක් සකස් කරලා මේ උතුම් පින්කම තමන් උවමනාවෙන්ම ශ්‍රද්ධාවෙන්ම කටයුතු කරලා සූදානම් කරගන්නට යෙදিলা එහි කටයුතු අවසන් කරන මේ මොහොතේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන අවකාශය සලසලා බොහෝ පින් සිද්ධ කරගන්නට යෙදුණු එහි තාම වටින කටයුත්ත. මේ අහපු ධම්ම දේශනාවන් ඇසුරු කරගන්න අනාථ නොවන සනාථ පුද්ගලෙක් වෙන ජීවිතය උසුක වෙන්න කියන කාර්මික සිහිපත් කිරීම කරන ගම ඔබ සියලු දෙනාටමත් මේ ඇසූ ධර්ම දේශනාවේ ආනිසංස හේතු වේවා. මෙලොව ජීවිතවල ඔබගේ යහපත් අරමුණු ප්‍රාර්ථනාවන් ඉටු වේවා. ඔබ කරන කියන යහපත් වූ රැකියා, බෙදහෙන දාම් කුසීකාර්මික කටයුතු සේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. තිබෙන ලෙඩ රෝග කරදර බාධක අපුරුපද්‍රව දුරු වේවා. සාමය සතුට සෞභාග්‍ය රැඳුන නිරෝගීමත් ජීවිතයක් ගත කරන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙනවා. යහපත් වූ සසර ගමනක කෙලවර ඔබ අප හැම සියලු දෙනාටම උතුම් අමා මහ නිවනින් සැනසීමට මේ කුසලය පාරමිතාවක්ම වේවා කියන හැඟීමෙන් සාදු කියලා වන්දනා කරගමු.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි සියලු දෙනාට පෙරවන් සරණයි. පින්වතුනි, මේ අවසන් වූයේ අද අපේ මල්ලිකා බාලසූරිය ගුරු මාතාවගේ තෙමන් තුන් මාසේ දාණය හෙටට දෙනවා. ඊට පෙර ආතුව පැවැත්වෙන ධර්මානුශාසනාවයි ඒ ආකාරයෙන් අද සිද්ධ වුණේ හිමල් මහතාගේ නිවසේදී. දේශකයන්න් වහන්සේ ලෙස කටයුතු කළ දෙල්ගම මැදිල්ල ශ්‍රී ජයවර්ධනාරාමේ අධිපති දූරන්දර කුමල්වලුව ලංකේශ්වර මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නීතිගම ශාසනාරක්ෂක බලමණ්ඩල කලාප අංක 2 සභාපති ශාස්ත්‍රපති පූජ්‍යපාද අවසරයි සූර්ය මල්ගම ධම්මලෝක ස්වාමීන් වහන්සේ එසේ ධර්මානුශාසනාව සඳහා අපහා එක්ලෙවි උන්වහන්සේ තාමත් මැනවින් අපට දෙහම ආලෝචිතව ධර්මය ප්‍රකාශයට පත් කළා. ඔබ මේ ධර්මයේ දේශනා සිදු කළා. නාද කරන ධර්ම 10 පිටලක් ඉතාමත්ම ඒ වර්තමානයේ ගැළපෙන පරිද්දෙන් කරන ලැබූ අනුශාසනාව ඉතාමත්ම විශිෂ්ටයි. ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ සියලු යහපත් කර්තව්‍ය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. උන්වහන්සේගේ බව ගමන අවසානයේ නිවන් සම්පත් සාක්ෂාත් කර ගැනීමට සියලු කුසල් දම් හේතු වාසනා වේවා කියලා සියලු දෙනාම සාදුකාරයෙන් ප්‍රාර්ථනා කරමු. සමගින නමස්කාරය ගන්නේ කෙටියෙන්